පසුපස හිඳෙමේ හදරදි හැම සිහිනේ සාදා වෙනතක දනුලාවී ඇරයුම් නොකළ සිත් වේදනා රහසේ නෙතේ රැඳුනේ අවසන් නොවන පෙම් ප්‍රාර්ථනා පහසේ සිනා බැඳුනේ නුඹේ ඇස් දිහා බලා සිටියා 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 ජීවිතේ අඳුරු නිම්නයේ නුඹ හිඳී ළඟ මගේ ආදරේ නොවේද හැම වෙලේ මේ ගමන අරපුවේ ඔබේ ඔය නොහොමේ මා ඉන්නවා සිහිනෙන් වගේ හෙට මාත් තනිවේවි හැම මතකයන් විදිසෙනෙහසේ නුඹේ ඇස් දිහා බලා සිටියා නුඹේ ඇස් හරි. අයබෝන් ළමයි. අපි අද පොඩි සම්මන්ත්‍රණයක් වගේ යන්න හදන්නේ. සම්මන්ත්‍රණයක් කියලා කිව්වට ඇත්තටම මේක මේ සම්මන්ත්‍රණයක් තමයි ඔයාලට මේ. අපි පහුගිය දවස් ටිකේම අපේ ක්ලාස් වල මේ අපි දැන් ක්ලාස් එකේ යම් තාක් දුරට කරගෙන ඇවිල්ලා තියෙනවා අපේ ඔන්ලයින් කියන්නේ අපේ මේ ක්ලාස් එකේ පුතා අපේ ඔය මේ ඔන්ලයින් ක්ලාස් එකේ අපි දෙවෙනි කණ්ඩායමට ෆ්‍රී ක්ලාස් එකක් පටන් ගත්තනේ මාසයක්. අන්නේ මාසේ අපි ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ආපු එකේ අපි දැන් ඔයාලට මේ දෙන්න හදන්නේ ඒකේ සාමාන්‍යයෙන් සාහිත්‍ය පාඩම් වල තියෙන ගොඩක් ඒවුන්ට තියෙන අවුල්ම තැනක් තමයි සාහිත්‍ය පාඩම් වල ගොඩක් ඒවුන්ට තියෙන අවුල්ම තැන තමයි විචාර. හරි? එතකොට අපි අද විචාර කතා කරන්න හදන්නේ ඒකේ සෙමින එකක් වගේ එකක් තමයි අපි දාලා තිබුණේ. ඉතින් ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් 10 වසරේ අපි 11 වසරක තියෙනවා ලබන සතියේ සිකුරා මේ කියන්නේ මේ සතියේම සිකුරාද 11 වසරක තියෙනවා. ඉතින් දැන් ඔයාලට ඒකට සම්බන්ධ වෙලා මේක කරගන්න පුළුවන්. දැන් අද දවසේ අපි 10 වසර සෙට් එකට 10 වසර පුතාලට දුවලට මේ 10 වසර පැටව ටිකට මේ විචාර සෙමින එකක් කතා කරන්න තමයි යන්නේ. හරි? විචාර සෙමින එකක්. එතකොට මම හිතන්නේ දැන් ඔයාලගේ සාමාන්‍යයෙන් පළවෙනි පාඩම් ටිකේ හරිද? පළවෙනි පාඩම් ටිකේ මේ ගුත්තිල කාව්‍යෙම කරලා ඉවර ඇති මං හිතන්නේ. නේද? ගුත්තිල කාව්‍ය දැන් ඔයාලගේ ඉස්කෝලේ හරි ඔයාලගේ කොහේ හරි තැනක මං කියන්නේ ගුත්තිල කාව්‍යේ සතර කර්මන්ත්‍රණයේ පාඩම් කරලා ඉවර ඇති. මට හිතනවා එහෙම නිකන් කරලා ඉවර ඇති කියලා. ඉතින් කොහොම හරි මේ පාඩම් ටික කරලා ඉවරත් එක්ක අපි ගුත්තිල කාව්‍යයේ ਵਿਚාරයක් ලියන්න තමයි හදන්නේ. ඒ කියන්නේ ගුත්තිල කාව්‍ය හරහා ਵਿਚාරයක් ලියන විදිය ඉගෙන ගන්න තමයි මේ හදන්නේ. හරි? දැන් ඔයාලට ටියුට් එක තමයි මේ දීලා තියෙන ටියුට් එක තමයි මේක. හරිද? මේ තියෙන ටියුට් එක ගුත්තිල වෙනනද ටියුට් එක. එතකොට මේ ගුත්තිල වෙනනද ටියුට් එකේ අපි මේ
සාමාන්‍යයෙන් ඔයාලා මං හිතන්නේ ගුත්තිල කාව්‍ය පුතාලා මේ ඔයාලා කරලා කටපාඩම් කරලා ඉවර කරලා නිකන් වෙන්න නිකන් මාර සීන් එකේ ඇත්ත දැන් ඈ සතරගන් මන්ත්‍රණයක් කරලා ඉවර වෙලා ගුත්තිල කාව්‍යයක් කරලා ඒ කියන්නේ පළවෙනි වාරයේ සම්පූර්ණයෙන් ඔයාලා දැන් ඉවර කරලා නැත්තේ පළවෙනි වාරයේ සම්පූර්ණයෙන් ඉවර කරනවා කියලා කියන්නේ හරි. එතකොට ඔයාලට මේ අපි දැන් ඔය ගුත්තිල විචාරවල දැන් සාමාන්‍යයෙන් පාඩමක ඔයාලගේ සාහිත්‍ය පාඩම් 16ක් තියෙනවනේ O level වල. ඒ සාහිත්‍ය පාඩම් 16ට අදාළ විචාරය එක පාඩමකින් හරියට විචාර ලියන්න ඉගෙන ගන්න එකාට ඕනෑම පාඩමකින් විචාර ලියන්න පුළුවන්. හරිද? දැන් අපේ දීලා තියෙන ටියුට් එක අපේ ටියුට් එකක් තියෙනවා. මේ ටියුට් එක තමයි ඔයාලගේ සාමාන්‍යයෙන් කෙරෙන ටියුට් එක. හරිද? මේ ටියුට් එකේ මේ ටියුට් එක සම්පූර්ණ ගුත්තිල කාව්‍ය ආවරණය කරපු ටියුට් එක පුතා. ඒ ටියුට් එකේ මේ දැන් මේ ටියුට් එක සම්පූර්ණම කවි 34ම කතා කරලා ඒකේ තේරුම කතා කරලා ෂෝට් නෝට් එක කතා කරලා විස්තර කතා කරලා කතාව කතා කරලා ඉවර වෙලා හරිද ඉවර වෙලා මේකෙන් අපි විචාර ටික කතා කරන කතන්දරයට තමයි දැන් මේ යන්න ආදන්න මේ තියෙන්නේ මේන් තියෙනවා බඩු කෑල්ල එන්න තියෙනවා බඩු මේ තියෙන්නේ ඒක ගුත්තිල වෙනනද විචාර කෙටි සටහන් කියලා තියෙන්නේ හරි ඔයාලගේ ෆෝන් එක තියෙනවා නම් මොකක් හරි තියෙනවා නම් මේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඔය විචාර කොටස හරිද ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න ඉක්මනට ගහගන්න හරි එතකොට දැන් මේ ටියුට් එක ඔයාලට ලබා ගන්න ඕන නම් PDF එක ගන්න පුළුවන් අපි මේ දවස් ටිකේ අර ක්ලාස් ටික ෆ්‍රී යන නිසා PDF එක ගන්න පුළුවන් ඔයාලට ඕනෙම වෙලාවක මේ අපේ WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාලා ඔයා ක්ලාස් එකේ ඔයාලට මම හිතන්නේ මේ දැන් මේ වෙද්දි ඔයාලට දීලා ඇති අපේ ක්ලාස් වලින් මේ වෙද්දි දීලා ඇති ඔයාලට රෙජිස්ටර් නම්බර එකක්. අන්න ඒ රෙජිස්ටර් නම්බර එකට රෙජිස්ටර් නම්බර එක හරහා මැසේජ් එකක් දාලා ඒ රෙජිස්ටර් නම්බර එක හරහා මැසේජ් එකක් දාලා මට මේ අපේ ඔය ඉන්න වැඩ කරන සෙට් එකට මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ල ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් අද කතා කරන දේවලුත් එක්ක ඔයාට මේ ටියුට් එක ගත්ත හැකි ඒ ටියුට් එකේ තියෙන දේවල් එක්ක ඔයාට මැච් එක ගා ගන්න පුළුවන් විචාරද ඔය ෂෝට් නෝට්ද සම්පූර්ණම ගුත්තිල කාව්‍ය ආවරණය කරපු ටියුට් එකක් මේකේ පිටු තියෙනවා සාමාන්‍යයෙන් 24ක් විතර පිටු තියෙනවා හරිද ලොකු ටියුට් එකක් එතකොට මේකේ සම්පූර්ණ ගුත්තිල කාව්‍යයට අදාළ කවි ටික කතා කරලා ඉවරයි සම්පූර්ණ දැන් අපි ඔය අපේ ඔය ඔන්ලයින් ක්ලාස් එකේ ඒ ටික කතා කරලා ඔක්කොම කරලා ඉවරයි අපේ ෆිසිකල් ක්ලාස් වලත් එහෙමයි. ඉතින් ඔයාලගෙත් මං හිතන්නේ මේ විදිහට වෙලා ඇත්තේ. හැබැයි ගොඩාක් කෙවුන්ට හිර වෙන තැනක් එනවනේ. විචාර මොන දහම් මොන සෙල්ලම දැම්මත් ගොඩාක් කෙවුන්ට හිර වෙන තැන තමයි පුතා මොකද්ද? ගොඩාක් කෙවුන්ට හිර වෙන තැන තමයි මේ විචාර ලියනකට කියන්නේ මේ සාහිත්‍ය පාඩම් අනම්මනම් කවි ටිකක් පාඩම් කරගන්න. හැබැයි ගොඩාක් කෙවුන්ට හිර වෙන තැන තමයි විචාරයක් ලියන තැන. නේද? දැන් ඔයාලට සාමාන්‍යයෙන් සාහිත්‍ය පේපර් එක ගත්තොත් එහෙම සාහිත්‍ය පේපර් එක ගත්තොත් එහෙම හරිද සාහිත්‍ය පේපර් එකේ සම්පූර්ණ සාහිත්‍ය පේපර් එක ගත්තොත් එහෙම ඔයාලගේ තුන්වෙනි පේපර් එකනේ සාහිත්‍ය පේපර් එක නේද තුන්වෙනි පේපර් එක තමයි සාහිත්‍ය පේපර් එක තුන්වෙනි පේපර් එකේ තුන්වෙනි පේපර් එක කියලා කියන්නේ සාහිත්‍යනේ හරි තුන්වෙනි පේපර් එක කියලා කියන්නේ සාහිත්‍ය පේපර් එක
එතකොට මේ පේපර් එකට ඔයාට හම්බ වෙනවා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය 80ක්. නේද? සම්පූර්ණ ලකුණු ප්‍රමාණය 80ක් හම්බ වෙනවා. එතකොට මේ ලකුණු 81 ප්‍රමාණය ඔයාට හම්බ වුණාම ඔයාලා මේ ලකුණු 80 ඔයා ගන්න එපා. ඔයාට ලකුණු 80 කියන ප්‍රමාණය පුතා දෙන්නේ නැහැ. ඔයාට ලකුණු 80ක ප්‍රමාණය ගන්න ඕන. නේද? ලකුණු 80 ප්‍රමාණය ඔයා ගන්න ඕන. හැබැයි ලකුණු 80 ප්‍රමාණය ගන්න නම් ඔයා එකට ගැළපෙන උත්තර ලියන්න ඕන. නේද? ගැළපෙන උත්තර පිළිවෙලකට ලියන්න ඕන. ඒක තමයි සිස්ටම් එක. ඔයා ලකුණු 80ක ප්‍රමාණය ගන්න නම් ඔයාට ගැළපෙන උත්තර ලියන්න ඕන. ඔයාට කිසි කෙනෙක් ලකුණු දෙන්නේ නැහැ මතක තියාගන්න. ඔයාට ලකුණු දෙන්නේ නැහැ හොඳේ. ඔයා ලියන උත්තර වලට ගැළපෙන්න තමයි ඔයාට ලකුණු හම්බ වෙන්නේ. ඔයාට ලකුණු දෙන්නේ නැහැ. ඔයා ගණ්ඩයි ඕන. එතකොට සාහිත්‍ය පේපර් එකේ පළවෙනි ප්‍රශ්නය ඇවිල්ලා රෝම ඉලක්කම් 10ක් තියෙන කෙටි ප්‍රශ්න ටිකක් තියෙනවා. කෙටි ප්‍රශ්න. ඔන්න ඕම ඒවනේ තියෙන්නේ. ඒකට ඔයාට හම්බ වෙනවා ලකුණු 20ක්. ඊට පස්සේ දෙවැනි ප්‍රශ්නේ ඇවිල්ලා ඒකේ තියෙනවා කෙටි ප්‍රශ්න 5ක්. හරිද? කෙටි ප්‍රශ්න 5ක් තියෙනවා. ඒ කෙටි ප්‍රශ්න 5ේ කෙටි ප්‍රශ්න 5ට හම්බ වෙනවා පුතා ලකුණු සාමාන්‍යයෙන් ලකුණු 20ක්. ඒකට හම්බ වෙන්නේ මේ රෝම ඉලක්කම් 1 ඉඳලා 5 දක්වා ඒ කෙටි ප්‍රශ්නමයි. හරිද? ලකුණු 20ක් හම්බ වෙනවා. දැන් වාට ලකුණු කීයද? දැන් වාට ලකුණු 20 40ක් හම්බ වෙලා. තව ලකුණු 80 තව ලකුණු 80ෙන් තව 40ක් ගන්න ඕනේ. ආන්න ඒකට තමයි තුන්වෙනි ප්‍රශ්නේයි හතරවෙනි ප්‍රශ්නේයි 5 6 7 කියන මෙන්න මේ ප්‍රශ්න ටික තියෙන්නේ. එතකොට තුන්වෙනි ප්‍රශ්නෙන් එක විචාරයයි හතරවෙනි ප්‍රශ්නෙන් එක විචාරයයි මෙන්න මේ ප්‍රශ්න තුනෙන් විචාර එකයි. ඒ තුනෙන්ම එකක් ඔයාලට තේරුම් ගතුවා මේ තෝරගන්න පුළුවන්. එතකොට ලකුණු 15කට අදාළව විචාර තියෙනවා දෙකක් ලියන්න. ලකුණු 10කට අදාළව විචාර තියෙනවා එකක් ලියන්න. එතකොට ඔයාට මේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගත්තාම මෙතන 15යි 30යි මෙතන 10යි 40යි. සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලකුණු 40ක් ඔයාට හම්බ වෙනවා. හරිද? ලකුණු 40ක් හම්බ වෙනවා. එතකොට මේ ලකුණු 40 ගන්න ඒමක් දෙන්න ඕන. එක විචාරයක් හරියට ලියන්න ඉගෙන ගත්තනම් කොල්ලෝ කෙල්ලෝ බලට කිසි කරදරයක් නැතුව පුතේ විචාර ඕනෑම පාඩමකින් පාඩම ගැන පොඩි අයිඩියා එකක් විතරයි ගන්න ඕනි. ඕනෑම පාඩමකින් විචාර ලියන්න පුළුවන්. හරිද? එතකොට ඕනෑම ගැඹුරකට පීනන්න පුළුවන්. එන්න ඕනිත් නැහැ. නේද? ඕනෑම පාඩමකින් විචාර ලියන්න පුළුවන්. කිසි ගැටලුවක් නැහැ. එක රටාවයිනේ තියෙන්නේ. එක රටාවයි තියෙන්නේ. ඉතින් ඔය මේ විචාර කතන්දරේදී මරු සිද්ධියක් වෙනවා. හරිද? විචාර කතන්දර මේ රස කතාවක් මේක. විචාර කතන්දරේ දැන් මම විචාර ගැන කියනකොට ඒකේ තියෙන පොඩි රටාවක් ලේසි පාසුවල කියන්නේ මහා ලොකු කේස් එකක් නෑ. ගොඩාක් අය මේ අමාරු දෙයක් කියලා කිව්වට විචාරවල අල්ලගන්න තියෙන මේ පොඩි තැනක්. පැහැදිලි? විචාරවල අල්ලගන්න තියෙන ඉතාම සුළු තැනක්. අන්නේ සුළු තැන හරියට අල්ලගත්තොත් පුතාලා. ඒ සුළු තැන ඒ පොඩි මේ රටාව අල්ලගත්තොත්, ඒ සිස්ටම් එක අල්ලගත්තොත් විචාරයක් ලියන එක මහා කච්චක් නම් නෙවෙයි පුතෝ. හරිද? ඒ නිසා මම මේ අද දැන් මේ කියලා දෙන රටාවට හරියට සෙට් වෙන්න ඒ රටාවට දැන් මේ මගේ ඔය ෆිසිකල් ක්ලාස් වල ඔන්ලයින් ක්ලාස් වල දැන් අපි ඔය ඔන්ලයින් පළවෙනි කණ්ඩායමේ සෙට් එක විචාරයේම ලියලා එවනවා. ඒ කියන්නේ පළවෙනි ඒ අල්ලගත්ත සෙට් එකේ ඉන්නවා. හැමෝම අල්ලගෙන සෙට් එකේ අල්ලගත්ත සෙට් එක හැමෝම අල්ලගෙන ඉන්නේ. එතකොට අල්ලගත්ත සෙට් එක ඇවිල්ලා මේ පළවෙනි කණ්ඩායමේ දැන් අපි පාඩම් ගොඩාක් ඉවරයි 10 වසරේ. එතකොට උන් ඇවිල්ලා අපිට විචාර ලියලා එවනවා. විචාර ලියලා එවුවාන් අපි ඒවා බලලා අපි ඔය ඉන්න මේ මොනවාද අපේ ඔන්ලයින් ක්ලාස් එකේ පේපර් මාකින් කරන පේපර් මේ ප්‍රශ්න පත්‍ර වල උත්තර පත්‍ර බලනම ගුරුවරු ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා. ඒගොල්ලෝ ලවා පේපර් එක බලවලා දුන්නාම එයාලා ඒ සම්පූර්ණ පොයින්ට් එකටම බලවලා දුන්නාම හරි. දැන් මට ගොඩක් අය කියලා තියෙන ඇත්තටම 10 වසරේ ළමයින්ගේ විචාර මාර. එන හොඳ හරියටම සුපිරිම තියෙනවා කියන්නේ. يعني ක්වොලිටියටම තියෙනවායි කියලා. ඒ ක්වොලිටියටම තියෙන නම් පුතේ මේ ක්‍රමය හරියට අල්ලගත්තා නම් ඇති. මේක මහා දෙයක් නෙවෙයි ඈ. මේක මහා කජ්ජක් නෙවෙයි. මේක මේ පොඩි උරතල් දෙයක්. චූටි දෙයක්. ඒ චූටි එක අල්ලගන්න නම් ඉතින් හරියට මේ පොයින්ට් එකටම වැඩේ ගොඩ දාගන්න ඕන. එතකොට ඔන්න මේ දැන් මේ ලකුණු 40ක් තියෙනවනේ විචාරවල විතරක්. විචාරවල විතරක් අපි ගත්තාම විචාරවල විතර ලකුණු 40ක් තියෙනවා. එතකොට මේ ලකුණු 40 තමයි අපි පිළිවෙලකට ගන්න ඕන. එතකොට මේකේ ඔයාලට හම්බ වෙනවා ලකුණු 15 ප්‍රශ්න දෙකක් හම්බ වෙනවා කියවනේ.
එතකොට මේ තුන්වෙනි පාඩමයි තුන්වෙනි ප්‍රශ්නේ හතරවෙනි ප්‍රශ්නේ යවිලා. ඒවැ තමයි ලකුණු 15 ප්‍රශ්නේ දෙන්නේ. ලකුණු 15 ප්‍රශ්න දෙකක් දෙනවා. හරිද? ලකුණු 15 ප්‍රශ්න දෙකක් දෙනවා. ඒ ලකුණු 15 ප්‍රශ්න දෙක හරි? ඒ ලකුණු 15 ප්‍රශ්න දෙක ඇවිල්ලා මේ හැම පාඩමක හැම තුන්වෙනි ප්‍රශ්නෙට ලකුණු 15 ප්‍රශ්න දෙකයි හතරවෙනි ප්‍රශ්නෙට ලකුණු 15 ප්‍රශ්න දෙකයි. ඒ දෙකෙන් ඔයා කැමති එක එක තෝරගෙන තමයි ලියන්න තියෙන්නේ. අනිත් එක තමයි මට මෙන්න මේ මං හිතන්නේ ඔයාලා මේ රටාව අල්ල ගන්න ලේසි මේක. දැන් මේ පේපර් එක හැදෙනකොට පුතා පේපර් එකේ ප්‍රශ්න එන පිළිවෙලක් තියෙනවා. හරිද? දැන් හිතන්නකෝ මේ තුන්වෙනි ප්‍රශ්නේ කියලා. තුන්වෙනි ප්‍රශ්නේ එක ප්‍රශ්නයක් එනවා පැරණි කතා. හරිද? පැරණි කතා වලින් ප්‍රශ්නයක් එනවා. තව ප්‍රශ්නයක් එනවා පැරණි කවි. ඔය විදිහට තමයි එන්නේ. පැරණි කතා පැරණි කවි. හතරවෙනි ප්‍රශ්නේ එකක් එනවා අලුත් කවි. අලුත් කවි වලින් එක ප්‍රශ්නයයි අලුත් කතා වලින් එක ප්‍රශ්නයයි. පළවෙනි වාරයට ඔය වැඩේ කරන්න බෑ. පළවෙනි වාරයට ඔය වැඩේ කරන්න බැරි හේතුව තමයි මොකද දැන් සාහිත්‍යවල තියෙන පාඩම් වලින් මේ පැරණි කතාවකුයි පැරණි කවියකුයි තමයි ඒ පාඩම් දෙකක් තමයි ඔයාලගේ සාහිත්‍ය පාඩම් පළවෙනි පාඩම් දෙකේ තියෙන සතරගන් මන්ත්‍රණය ගුත්තිලයි. දෙකම පැරණි කතානේ. පැරණි කතා පැරණි කවි. හරිද? හැබැයි දෙවනි වාරයට එනකොට ඔන්න ඕක වෙනස් කරන්න පුළුවන්. දෙවනි වාරයට එනකොට හම්බෙනවා අපිට ආනාහිය පානා දැහැරෙන් දැනේ කියලා කවි පන්තියක් ජනකවි. බැද්දේගම කියලා කෙටි කතාවක් කෙටි කතාවක් හම්බ වෙනවා. ඊළඟට මුනිසිරිපා සිමිමින්නේ කියලා අර මේ කොළඹ යුගයේ කවි සෙට් එකක් හම්බ වෙනවා. එතකොට ඔන්න ඔය වගේ කවි සෙට් එකක් හම්බ වෙනවනේ. දැන් මෙන්න මේ හතරවෙනි ප්‍රශ්නෙට එන්නේ අන්න ඒ වගේ අලුත් කවි අලුත් කතා කියන මේ ඒ කැටගරි එකට අදාළව ප්‍රශ්න දෙකක් තමයි හැදෙන්නේ. ඒ දෙකෙන් ඔයාට එකක් තෝරගන්න පුළුවන්. මේකෙත් පැරණි කතා පැරණි කවි කියන කැටගරි එකෙන් හැදෙන්නේ මේ දෙකෙනුත් ඔයාට එකක් තෝරගන්න පුළුවන්. එතකොට මේකෙත් කොටස් දෙකකට තමයි ප්‍රශ්නේ එන්නේ. 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 එක් කොටසකට ලකුණු දෙක බැගින් ලකුණු 15ක් හම්බ වෙනවා. මේකට ලකුණු 15යි මේකට ලකුණු 15යි මේකට ලකුණු 15යි මේකට ලකුණු 15යි. ඔහොම තමයි හම්බ වෙන්නේ. එතකොට මේ 15 15 15 15 ගත්තාම මේ 15 15 15 15 ගත්තාම ඔයාට තුන්වෙනි ප්‍රශ්නෙන් ලකුණු 15 එකක් තෝරගන්න පුළුවන්. හරිද? තුන්වෙනි ප්‍රශ්නේ එක මේ උඩ එක තෝරගත්තා කියලා හිතන්නකෝ. ඔයාට යට එක ලියන්න බෑ. හරිද? හතරවෙනි ප්‍රශ්නෙන් ඔයාට මේ දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. උඩ එක තෝරගත්තොත් යට එක බෑ. යට එක තෝරගත්තොත් උඩ එක බෑ. දෙකෙන් එකයි. ආන්න ඒව තමයි පුතේ ලකුණු 30 හදා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ලකුණු 15 15 දෙකක් ලියලා තමයි ඔයාට ලකුණු 30 හදා ගන්න තියෙන්නේ. පැහැදිලි? ලකුණු 30 හැදෙන්නේ එහෙම. හරිද? ලකුණු 30 හැදෙන්නේ එහෙම. එතකොට පුතා ඔය ලකුණු 30 ඔයාලගේ ගොඩක් වෙලාවට A එක B එක තීරණය කරන ලකුණු 30ක්. ඊට පස්සේ ලකුණු 10 ප්‍රශ්න වලට අදාළව එනවා මෙන්න මේක. 5 කියලා ප්‍රශ්නයක් එනවා. 6 කියලා ප්‍රශ්නයක් එනවා. 7 කියලා ප්‍රශ්නයක් එනවා. මේ ප්‍රශ්න තුනටම ලකුණු 10ව තුනක් ඔය තියෙන්නේ. මේකෙන් ඔයා එකක් ලියන්න ඕන. තුනෙන් එකක් ලියන්න ඕන. එතකොට තව ලකුණු 10ක් විචාරවලට එකතු වෙනවා. ලකුණු 40යි. පැහැදිලි? ලකුණු 40යි විචාරවලට ඕම් ඔය විදිහට තමයි සතරං විචාරවලට ලකුණු හම්බ වෙන්නේ. ඉතින් ඔය ලකුණු 40 කියලා කියන්නේ ඔයාගේ A එක B එක වෙනස් කරන්න පුළුවන් ලකුණක් නෙවෙයිද? නේද? ඔයාගේ A එක B එක වෙනස් කරන්න පුළුවන් පට්ට ලකුණක් ඒක. විචාරට එක නැතුවත් ඔයාට ඒකක් ගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. කොහොමද දන්නවද? දැන් හිතන්නකෝ ලකුණු ඔයාට සම්පූර්ණ පේපරේට දෙන ලකුණු 200 එන්නේ. නේද? ලකුණු 200 එන්නේ පුතා දෙන්නේ. එතකොට ලකුණු 200න් දෙනකොට විචාරවල 40 අඩු වුණා කියලා හිතන්නකෝ. විචාරවල 40 එහෙමම අඩු වුණා කියලා හිතන්නකෝ. එතකොට ඔයාට හම්බෙන 160. 160 බෙදුවත් ලකුණු 80ක් එනවා. ඇයි දැන් වරදිනේ ඒවා? ගුරුවරුන්ගෙන් කැපෙන දැන් ඔය රචනාවලට එහෙම කැපෙන කැටනේ ඒවා. නේද? ඒවත් එක්ක ගත්තාම ඒ නිසා හොඳට මතක තියාගන්න විචාරය නොලියා ඒකක් ගන්න එක ඉතාම අමාරුයි. විචාර තුන හරියට ලියා ගන්න නම් අද මම කියලා දෙන පොයින්ට් ටික ඔයාගේ O level ජීවිතේ ඉවරනකම්ම පාවිච්චි කරන්න. පැහැදිලි? අද මම කියලා දෙන සිද්ධි ටික
ඔයාගේ O level ජීවිතය ඉවරනකම්ම පාවිච්චි කරන්න. මොකද O level ජීවිතය ඉවරනකම්ම සිංහල ඕන. සිංහල පාවට සිංහල පේපර් එක ලියන්න ඕන. සිංහල තව දැන් ඔයා පළවෙනි වාර විභාග ලිව්වනම් ඔයාට තව වාර විභාග 5ක් තියෙනවා. ඒ පහට ලියන්නත් ඕනි. වාර විභාග 5යි වුණාට පස්සේ O level විභාගය එනවා. එතකොට තව විභාග ඔයා 6කට මුහුණ දෙන්න ඕන. හරිද? තව විභාග 6කට මුහුණ දෙන්න ඕන. ඊට අමතරව ඉතින් ඔයාලගේ පන්ති වලින් දෙන පේපර් කරන්න ඕනේ. ඒවැය තියෙන එක්සෑම් ලියන්න ඕන. ඒවත් එක ගත්තාම තව විභාග ගොඩ ඉතින් පේපර් කීපයකට ගොඩ ලියන්න ඕන. නේද? පේපර් ක්ලාස් වලින් අර එහෙම. ඉතින් අපේ දැන් ලබන මාසේ පටන් ගන්නවා පුතා. දැන් මේකත් එක්කම ඔක කියාගෙන යන්න ඕනි. ලබන මාසේ පටන් ගන්නවා ලබන මාසේ පටන් ගන්න. දැන් මේ මාසේ මේ කරගෙන යන පාඩම් ටික තියෙන්නේ. කරගෙන යන පාඩම් ටික තියෙන්නේ. එතකොට ලබන මාසේ, ඒ කියන්නේ ජුනි මාසේ අපි පටන් ගන්නවා. ඔයා ලංකාවේ කොහේ හිටියත් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. ඔයා ලංකාවේ කොහේ හිටියත් ගෙදර ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට සිංහල වගේ සබ්ජෙක්ට් එකක් ගෙදර ඉඳන් නිදහස ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඒක මාරු විදියට ඔලුවට දැනෙනවා. හරිද? දොරාවට ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙනවා කියලා කියන්නේ ඔයාගා මොනවා හරි ඩිවයිස් එකක් ඇතිනේ, ෆෝන් එකක් හරි ලැප්ටොප් එකක් හරි මොකක් හරි. එතකොට අන්නේ ඩිවයිස් එක පාවිච්චි කරලා ඔයාට ඊටාම මේ අඩු මහන්සියක් කියන්නේ ඔයා දැන් තියරි ක්ලාස් එකකට යන ළමෙක් නම් හරිද? දැන් අපි අපේ අවට පරිසරයේ ඉන්නවා නම් තියරි ක්ලාස් එකකට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි ඔයා තියරි ක්ලාස් එකට වෙන ප්‍රදේශයක වෙන දිස්ත්‍රික් එක වෙන පළාතක ඉන්න ළමෙක් නම් ඔයාට තියරි ක්ලාස් එකකට යනවා කියලා කියන්නේ සාමාන්‍ය කාගේ හරි කෙනෙක්ගේ තියරි ක්ලාස් එකට යනවා කියලා කියන්නේ ටිකක් නේද? බස් වල යන්න ඕන, වාහන වල යන්න ඕන, ඉස්කෝලේ යරලා මහන්සි, සෙනසුරාදී ඉරදම ඒව මහන්සි. ඉතින් ඒවත් එක්ක තියෙනවනේ. ඉතින් ඔයාට ඔන්ලයින් ක්ලාස් එකක වටිනාකම තමයි ඔන්ලයින් ක්ලාස් එක තියෙන කියන්නේ ඒකේ තියෙන වාසිය තමයි ඔයා ලංකාවේ කොහේ හිටියත් ලංකාවේ හොඳම ගුරුවරුන්ගෙන් ඔයාට ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක් හම්බ වෙනවා. නේද? ඔයා දැනට ඉගෙන ගන්නවා නම් ප්‍රදේශයේ ඉන්න ගුරුවරයෙක්ගෙන්. එතකොට ඔයාට ඔන්ලයින් ක්ලාස් එකක් ඇතුලේ ලංකාවේ ඉන්න හොඳම ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න chance එකක් හම්බ වෙනවා. හරි? ඉගෙන ගන්න chance එකක් හම්බ වෙනවා. එතකොට ඒ ඉගෙන ගන්න chance එක හම්බ වෙන එක තමයි ලොකුම වාසිය එකක්. අනිත් එක තමයි අපේ දැන් ඔය ක්ලාස් වලට සම්බන්ධ වෙන ළමයින්ට. ඔයාට ඒ chance එක හරි يعني කලාතුරකින් හම්බෙන්නේ හරි. අපේ ක්ලාස් වලට සම්බන්ධ වෙන ළමයින්ට ඔයාලා ලියවල යන උත්තර පත්‍ර ඒ දේවල් තියෙනවා නම් රචනා විචාරණම් නම් ඒවා බලන්නේ ලංකාවේ පේපර් මාකින් යන ගුරුවරු. O level විතරක් නෙමෙයි. A level පවා පේපර් මාකින් යන සිංහල පේපර් මාකින් යන ගුරුවරු තමයි අපේ ප්‍රශ්න පත්‍ර ටික බලන්නේ. උත්තර පත්‍ර බලන්නේ. ඔයාලා ලියන උත්තර පත්‍ර බලන්නේ. එතකොට ඒක මාර වාසීනේ. ඔයාලා O level වලට යන්න කලින් පුතා ඔයාලගේ පොයින්ට් එක ඔයාලගේ මට්ටම හරියට වඩා අඳුර ගන්න පුළුවන්. නේද? දැන් අපි මේ ඇත්තටම මේ ගේම ගහන්නේ O level විභාගයට ඒකක් ගන්නනේ. නැත්තම් ඔයා මේ සිංහල වලට කරන මේ සම්බන්ධන එක සම්බන්ධ වෙන්න ඕනේ නැහනේ. ඔයා O level වලට ගේමක් ගහන්න O level වලට සිංහල වලට ඒකක් ගන්න තමයි මේ වෑයම. නේද? මේ දැඟලිල්ල මේ මහන්සිය ඒකට. එතකොට මේක මේ විචාර ලියන ක්‍රමයේ හරියටම අල්ල ගන්න ඕනි කියන අදහසින් තමයි අද මේ සෙට් එක සෙට් වෙලා ඉන්නේ. හරිද? එතකොට දැන් මේ අපි මේ 10 වසරේ සෙට් එකට පරණ කණ්ඩායමකට කරලා ඉවරයි මේ කතන්දරේ. උන් විචාර ලියනවා කියලා කිව්ව මම වාට කලින් කිව්වනේ. දැන් මේ අලුත්ම කණ්ඩායමකට තමයි මේ සෙට් වෙන්න අලුත්ම කණ්ඩායමක් තමයි මේ කතන්දර ඉගෙන ගන්න හදන්නේ. එතකොට දැන් මේක ඉගෙන ගත්තට පස්සේ ඔයාට කිසි ගැටලුවක් නැතුව මින් ඉදිරියට ඔයාගේ විචාර ලියනව කරගන්න පුළුවන්. ඔයාගේ ඉස්කෝලේ හරි වෙන කොහේ හරි පන්තියක හරි කරගන්න පුළුවන්. හරිද? සමහර විට ඔයාට මේ දැන් අද කතා කරන ක්‍රමයේ අහුවෙලා නැතුවත් වෙන්න පුළුවන්. අද කතා කරන ක්‍රමයේ සමහරලාට අහුවෙලා තියෙන්නත් පුළුවන්. අහුවෙලා නැති නිසා තමයි මේ සෙට් එක ඇවිල්ලා ඉන්නේ. නේද? අහුවෙලා නැති නිසා. එතකොට දැන් මේක අල්ලගන්න ඉපේ. මේක අල්ලගන්න ඕන. එතකොට පැටියෝ දැන් ඔයාලා මේක අල්ලගන්න ඕනි නම් මේ පොයින්ට් එකට හරියට අල්ලගන්න ඕනි නම් එතකොට මේක හරියට කියලා දෙන්න පුළුවන් කෙනෙක්ගෙන් එපා ඉගෙන ගන්න. නේද? ඒ නිසා ඔයාලා දැන් මං කිව්වේ ඒකයි දැන් ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකකට සම්බන්ධ වෙන එකේ වාසිය තමයි ඔයාලා ලංකාවේ කොහේ අය ගොඩාක් අනුරාධපුර, පොළොන්නරුව, ගාල්ල මාතර, නුවරඑළිය, ගුරුනෑගල ඔය වගේ දිස්ත්‍රික්ක ගණනාවක අය ඉන්නවා මෙතන. නේද? මේ ඉන්න සෙට් එකේ එහෙම දිස්ත්‍රික්ක ගණනාවක අය අපිට දැන් ඒවල තිබිච්ච මැසේජ් එකම අපිට මේවල තිබිච්ච අපි මේ ගෲප් අපේ ඔය WhatsApp නම්බර් එකට යවපු මැසේජ් තියෙනවනේ. ඒවැය තියෙනවා මම දැක්කා මේ නම් පැතිවල තියෙනවා කියලා අපේ ළමයි ලිස්ට් එක හදලා තිබුණා. ඒ ලිස්ට් එකේ තියෙනවා එහෙම ශාල පැතිවල. ඉතින් ඒ කියන්නේ හැම පැත්තකම ලංකාවේ හැම පැත්තකම ඉන්නවා මෙතන කට්ටිය. ඉතින් ඔයාට අර ලංකාවේ ඉන්න O level වලට කියන්නේ සාමාන්‍යයෙන් හොඳ මේ O level subject එක හරියට දන්න ඊට පස්සේ paper marking ඔයාලගේ O level paper ටික හරියට බලවලා දෙන ගුරුවරු ඉන්න ඒ ටික හරියට වෙන පන්තියක නම් ඔයාට කිසි ගැටලුවක් නැතුව ඔයාගේ
ඒක හීනයක් වෙන්නේ නැහනේ. මම හැම්බෙලෙම කියන කතාවක් තමයි හීන කියලා જાතියක් නැහැ. හීන කියලා කියන්නේ නිදාගත්තාම පේන දෙයක්. ඒක බලන්න නම් නිදා ගන්න ඕන. ඉතින් හීන කියලා જાතියක් නැහැ. මිනිස්සුන්ට ඉලක්ක තියෙන්න ඕන. ඉතින් ඉලක්ක වලට වැන්න මේ වැඩේ හරියටම කරගත්තා. ඒවා ලංකාවේ කොහේ හිටියත් ඔයාලට ගෙදර ඉඳන් ඉගෙන ගන්න chance එක නෙමෙයි හම්බ වෙන්නේ. නේද? අර ෆිසිකල් ක්ලාස් එකටත් වඩා හොඳට ඔයාලට ගෙදර ඉඳන් ඉගෙන ගන්න chance එක නෙමෙයි ලැබෙන්නේ රත්තරන්. ඉතින් ඒ නිසා ඔයාට මේ අපි ඒ chance එක තමයි මේ අරන් දෙන්න හදන්නේ. දැන් අද දැන් ලබන මාසේ අපි ෆිසිකල් ඔන්ලයින් ක්ලාස් එකේ ටියුට් එකේම ගෙදරට එවන ඒ මාසේ පටන් ගන්නෙ. දැන් අපි මේ මාසේ ගියේ මේ දෙවෙනි කණ්ඩායමේ ෆ්‍රී ක්ලාස් එක. ඉතින් ඒක ලබන මේ මාසෙන් ඉවරයි. එතකොට ජුනි මාසේ අපි ටියුට් එක ගෙදරට එවන ක්ලාස් එකේ ඒ ටික ටියුට් එක පේපර් එක ඒ දේවල් ගෙදරට එවලා අපි ක්ලාස් එක පටන් ගන්න කාලේ එනවා. ඉතින් ඔයාට පුළුවන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඒ දේවල් ටික කරගන්න. ටියුට් එක ඔයාට ගෙදරටම ලැබෙයි. ටියුට් එක ඔයාගේ ගෙදරටම ලැබෙයි. පේපර් ටික ඔයාට ගෙදරටම ලැබෙයි. ඒ අපි ඔය කතා කරන ටියුට් එක සාමාන්‍යයෙන් ඒ ටියුට් එක හරියට නිකන් කියව ගත්ත ළමයෙකුට උනත් කිසි අවුලක් නැති. මොන ප්‍රශ්නය ආවත් කිසි අවුලක් නැතුව විභාගයට ගිහලා එකක් ගොඩ දා ගන්න පුළුවන් ඈ. ඒ නිසා ඔයාලට එහෙම සම්බන්ධ වෙන බලාපොරොත්තු ළමෙක් නම් මෙන්න මේ නම්බර් එකට 076යි 39යි 18යි 177 කියන WhatsApp නම්බරයට WhatsApp message එකක් දාන්න ඔයාගේ නමයි ශ්‍රේණියයි හරි නමයි ශ්‍රේණියයි ඔයාගේ දිස්ත්‍රික්කයයි හරිද ඊට පස්සේ ඔයාගෙන් ඇඩ්‍රස් එක ගනි මොකද ටියුට් එක ගෙදරට එවන්න නම් ඇඩ්‍රස් එක ඕන එතකොට ඒ ඇඩ්‍රස් එක එවුවාම ඔයාට ටියුට් එක ක්‍රමයක් මොකක් හරි ක්‍රමවේදයකට ටියුට් එක ගෙදරට ලැබෙයි එතකොට මෙන්න මේ දේවල් ටික ඔයා දාලා WhatsApp message එකක් දාන්න ජුනි මාසේ ක්ලාස් එකට සම්බන්ධ වෙනවා නම් එතකොට ඒකේ නමයි ශ්‍රේණිය දිස්ත්‍රික්කයයි දාලා message එක දාන්න ඕනි ජුනි මාසය සඳහා කියලා. හරි ජුනි මාසය සඳහා කියලා message එක දැම්මාම ඔය අපේ කට්ටිය ඔයාලට message එක දාලා ඒකට reply කරලා ඔයාලගේ විස්තර අරගෙන ඒ දේවල් ඔයාලගෙන් හරියට වෙයි. හරි නේද? ඉතින් ඒ නිසා මෙන්න මේ දේවල් ටික මෙන්න මේ නම්බර් එකට තියාගන්න. මේ නම්බර එක තියාගන්න හැමෝම මේ නම්බර එක තමයි ඔයාලා ඔය මේ message එක අරා ඔයාලගේ WhatsApp link අනම්මනම් ඒ දේවල් ආවේ මේ message එක මේ link මේ WhatsApp නම්බර එකේම තමයි 076 39 18 177 කියන WhatsApp නම්බර එක. ඉතින් මේක සේව් කරලා තියාගෙන මේකට message එකක් දාලා ඔයාලට අපේ ඔන්ලයින් ක්ලාස් එක සම්බන්ධ ඕනෑම තොරතුරක් ලබා ගන්න පුළුවන් අපේ වැඩ කරන අය හරහා. හරිනේ? එතකොට දැන් අපි යම් වැඩේට. මොකද්ද වැඩේ? එතකොට දැන් මේ ගත්තාරේ වැඩේ තමයි අපේ සෙමිනාර් එක. පුතාලා දැන් මේ තියෙන්නේ ඔයාලට දීපු ටියුට් එකේ විචාර වලට අදාළ ෂෝට් නෝට් එක මේ තියෙන්නේ. ගොත්තිල වෙනනද විචාර කෙටි සටහන් කියලා මේ ෂෝට් නෝට් එක. දැන් ඔයාලා දන්නවා කොහමද පේපර් එකේ ප්‍රශ්න ටික හැදෙන්නේ? කොහමද පේපර් එකට ලකුණු හම්බ වෙන්නේ විචාර වලට? ලකුණු 15 ප්‍රශ්න වලට මොනවාද හම්බ වෙන්නේ? ඒ ලකුණු 15 ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද? 10 ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියන එක යම්කිසි අයිඩියා එකක් ඔයාලට තියෙනවා. හරිද? යම්කිසි අයිඩියා එකක් ඔයාලට තියෙනවා. එතකොට දැන් මේ අයිඩියා එකත් එක්ක ගත්තාම අපි දැන් මේ විචාර බුත්තිල වෙනනද විචාරනේ. එතකොට මේ විචාරවලදී ඔය පොයින්ට් එකට හරියටම කොහමද ලියන්නේ කියන එක තමයි දැන් ඔයාලා මේ ඉගෙන ගන්න හදන්නේ. විචාර. හරි? විචාරවලදී පොයින්ට් එකට හරියටම කොහමද ලියන්නේ කියලා තමයි ඔයා දැන් ඉගෙන ගන්න හදන්නේ. හරි. දැන් ඔයාට විචාරයක් ලියනකොට මූලික වශයෙන් දැනගත යුතු දේවල් ටිකක් තිබේ. පැහැදිලි? විචාරයක් ලියනකොට මූලික වශයෙන් දැනගන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. මොනවද මේ දේවල් ටික? විචාරයක් ලියන්න කලින් ඔයා මේ පාඩම ගැන අයිඩියා එකක් තියෙනවා. එතකොට දැන් මේ ගුත්තිල කාව්‍ය කියලා කියන්නේ ඔයාට දැන් ගොඩක් දවස් පාඩම කරලා ඉවර වෙච්ච පාඩමක්නේ. ඔයා කොහේ හරි මේ පාඩම කෙරිච්ච කෙනෙක්නේ. ගුත්තිල කාව්‍ය. හරිද? කෙලෙන්නේ නැත්නම් අපේ ක්ලාස් එකකට සම්බන්ධ වෙලා මම කියන්නේ ඔයගේ දවස්වල ඔන්ලයින් මේ ෆ්‍රී ක්ලාස් එකකට සම්බන්ධ වෙලා කරගන්න තිබුණා නම් කරගත්තා නම් හොඳයි ඒක. ඉතින් කොහොම හරි ගුත්තිල කාව්‍ය කියලා කියන්නේ දැන් මේක ඇවිල්ලා ඉතාලම ලේසි පොඩි ආතල් එකේ ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. නේද? ආතල් එකේ ඉගෙන ගන්න පුළුවන් පාඩමක්. ඒ නිසා මේකේ තියනවා පොඩ්ඩක් ඔයාලා පුතේ මේකේ ඔය ගුත්තිල කාව්‍ය කවි ටික තියෙනවානේ. ඔය කවි ටික ඇවිල්ලා පට්ට ආතල් එකේ වැඩේ කොට දා ගන්න පුළුවන් කවි ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් ගුත්තිල කාව්‍යයේ තියෙන කවි ටික කවි 34 ඇවිල්ලා විරිත් වර්ග 3කට ලියවිච්ච කවි ටිකක්. හරිද? විරිත් වර්ග 3යි. එතකොට මේ විරිත් වර්ග 3ත් එක්ක විරිත් වර්ග 3යි
ඒකේ විරිතක් කියන්නේ පොඩි අච්චුවක්. ඒ අච්චු සයිස් 3ක් තියෙනවා. කෙටි චූටි විරිත් තියෙනවා, මැද හරිය විරිත් තියෙනවා, ටිකක් ලොකු විරිත් තියෙනවා. එහෙම තියෙනවනේ විරිත් වර්ග 3ක්. එතකොට මේ විරිත් වර්ග 3කට ලියවිච්ච මේ කවි 34 පොඩ්ඩක් ඉතින් අර ආතල් එකේ අපිට කතා කරලා ඉගෙන ගන්න පුළුවන් කවි ටිකක් මේ තියෙන්නේ. සතරකන් වන්දනයට වඩා ආතල් ඈ. දැන් ජාතක කතාවකින් ලියවුණා වුණාට මේක සතරකන් වන්දනයට වඩා ආතල්. එතකොට ඔයා මේ සාහිත්‍ය පේපරේදී ගුත්තිල කාව්‍යයේ වචනවල තේරුම හරියට පිළිවෙලකට ඉගෙන ගන්නම වෙනවා. හරිද? වචනවල තේරුම මේ පිළිවෙලකට ඉගෙන ගන්නම වෙනවා. එතකොට මේ කවියක් ගන්න තියෙන සිද්ධිය ඉගෙන ගන්න වෙනවා. කවියක් ගන්න මේක ඇතුලේ තියෙන සිද්ධිය ඉගෙන ගන්න වෙනවා. එතකොට අනිත් එක තමයි මේ දැන් මේකට එන්න පුළුවන් ਵਿਚාර මොන වගේද කියලා ඔයාලට දැන් අයිඩියා එකක් ගන්නත් වෙනවා. ਵਿਚාර මොන වගේද කියලා. ඒ කියන්නේ මේ පාඩම ඇතුලේ තියෙන ਵਿਚාර ළමයි අමාරු නෑ හොඳේ. අමාරු ਵਿਚාර නෙමෙයි. මේක ඇවිල්ලා ඉතාලම ලේසි රී උරතල් ਵਿਚාර ටිකක් තියෙනවා. එතකොට කවි ටික හරියට පාඩම් එකාට මේකේ ਵਿਚාරයක් ලියන එක නැති. ඇත්තම කතාව ඒක. කවි ටික හරියට පාඩම් එකාට මේකේ ਵਿਚාරයක් ලියන එක නැති. දැන් ඔයාලා මං හිතනවා මේ පෞගිය කාලේ ගුත්තිල චිත්‍රපටිය ආවා. හරිද? ගුත්තිල චිත්‍රපටිය මං හිතනවා නිකන් බලලා ඇති කියලා. ටීවී එකේ හරි මොකේ හරි බලලා ඇති කියලා, ෆිල්ම් හෝල් එකේ හරි බලලා ඇති කියලා. එතකොට දැන් ගුත්තිල චිත්‍රපටිය බලපු ළමයෙකුට සාමාන්‍යයෙන් මේ පාඩම ලොකු අමාරුවක් නෑ මතක තියාගන්න. ඒ ෆිල්ම් එකේ තියෙනවා යම් කිසි සිද්ධි ටිකක්. ඒ සමහරලාට අපි ජාතක කතාවේ අහපු නැති සිද්ධිත් තියෙනවා. ඉතින් මේ ෆිල්ම් එකේ තියෙන සිද්ධි ටිකයි ඔයාලා මේ ගලපගත්ත සිද්ධි ටිකයි ඇවිල්ලා දැන් ගුත්තිල කාව්‍යයේ ඒ පාඩමට දාලා කොටස් ටික ඇවිල්ලා ඒ ෆිල්ම් එකත් එක්ක ගලපගත්තා නම් ඇත්තරම ඇති. නේද? එතකොට මේ කතාව ඇතුලේ ගුත්තිල ජාතකයෙන් අපිට තියෙන කොටස තමයි ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනය කරලා ඒ වීණා වාදනෙන් මූසිලව පරද්දලා ඒ පරද්දපු වීණා වාදනයත් එක්ක දැන් ඒ වීණා වාදනයේ සක්‍රයක් උදව්වෙන් වීණා වාදනය දිනලා ඒ ලස්සන වීණා වාදනය ඇත්තේ මේ වටේටම පැතිරලා යනකොට හැම තැනම පැතිරෙනකොට වටපිටාවේ උනේ මොකක්ද? සත්තු ඇසුරුනේ කොහමද? මිනිස්සු ඇසුරුනේ කොහමද? ඊට පස්සේ මිනිස්සුන්ගේ කෙල්ලොයි දිව්‍යාංගනාවොයි නටුවේ කොහමද? ආන්නේ දේවල් ටිකනේ අපිට මේ කතා කරන්න තියෙන්නේ. ඒගොල්ලන්ගේ නැටිල්ලේ තරම කොහමද? නැටුවා නම් නැටිල්ලාය කොහමද? ඇඳුම් ඇඳගෙන නැටුවද? ඇඳුම් නැටුවද? ඔය වගේ දේවල් ටිකක් නේ තියෙන්නේ. ඉතින් අපි මේ ਵਿਚාරයක් ලියනකොට ඔන්න ඔය වගේ අර සිද්ධිය පොඩ්ඩක් මතක තියාගන්න එක තමයි වඩා හොඳ. සිද්ධිය මතක තියාගන්න. හරිද? ඔය පෞගේ දවසක මට හම්බුණා මේ ගුත්තිල කාව්‍යයට අදාළ පොඩි රැප් එකක් විදියට හදපු ගුත්තිල කාව්‍යයට ඒ ගුත්තිල කාව්වේ කවි 34ම රැප් එකක් විදියට හදපු පොඩි මේ වීඩියෝ ක්ලිප් එකක් හම්බුණා. ඉතින් ඒක පස්සේ අපි වෙලාවක දාලා පෙන්නන්න පුළුවන් ටයිම් එකක් තිබ්බොත් දාලා පෙන්නන්න. ඉතින් මේ ඒ කියන්නේ ඒක වාට අහන්න තියනවා නම් හොඳයි කියලා මං හිතනවා. නිකන් ගුත්තිලේ සාමාන්‍යයෙන් මහා ලොකු වෙලාවක් නැහැ. පොඩි වෙලාවක් ඇතුලේ තමයි මේ ටික තියෙන්නේ. ඉතින් මේ කොහොම හරි ගුත්තිල කාව්වේ මේ කවි ටික හරිය අමාරු. මේ කියන්නේ මහා අමාරුවක් නෑ පාඩම් කරගන්න. සාමාන්‍යයෙන් ਵਿਚාරයක් ලියන්න එන කවි පොඩි ප්‍රමාණයක් තියෙනවා. මහා කතන්දරයක් නෑ හොදේ. මහා කතන්දරයක් නෑ, පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. ඒ පොඩි ප්‍රමාණයේ පාඩම් කරගත්තා නම් ඕනෙම අතකට ගේමක් ගහලා ඔයාලට ਵਿਚාරයක් ලියන්න පුළුවන්. හරිද? දැන් මේ තියෙන ප්‍රශ්නේ බලන්නකෝ. ඔයාට දුන්නොත් මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනයේ ජය ලබන්නේ සක්‍රයාගේ උපකාරයෙන්. කතාව මතකද? ගුත්තිල ඇදුරුතුමා වීණා වාදනයේ ජය ලබන්නේ සක්‍රයාගේ උපකාරයෙන්. ඕක තමයි සිද්ධිය. හරිද? ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගයේ ජය ලබන්නේ සක්‍රයාගේ උපකාරයෙනි. හරි? ඕක තමයි අපි දැන් මේ කතා කරන්න යන ප්‍රශ්නෙට අදාළ කෑල්ලක් මේ. තාම ලේසි කොටසක්. තාම ලේසි කෑල්ලක්. ඔයාගේ අච්චුපත තියෙනවා නම් අච්චුපත දිග අරගත්තත් කමක් නැහැ. එතකොට අච්චුපතේ ළඟ දැන් අච්චුපතේ සාහිත්‍ය අච්චුපත ළඟ තියෙනවා නම් අපි ටික පොඩ්ඩක් පෙරලාගෙන තියාගන්න. මම දැන් කියනවා මේ කවි වලට අදාළ උදාහරණ මොනවද කියලා. එතකොට දැන් ਵਿਚාරයේ ඉස්සල්ලාම ලියන්න යන්නේ අපි මොනාරි උදාහරණ පාවිච්චි කරන්න ඕනේ. ඒක ලියන පිළිවෙලක් තියෙනවා. එතකොට දැන් අච්චුපත බෙල්ලලා තියාගන්න. මම මේකට අදාළ කරන උදාහරණ ටික කියනකොට පොඩ්ඩක් ඒක මාක් කරගන්න. මාක් කරලා ਵਿਚාරය ලියන්න try එකක් දෙන්න. හරිද? විචාරය ලියන්න try එකක් දෙන්න. එතකොට පුතා
දැන් ඔයාට මේ කතාව මතක නම් ගුත්තිල රජතුමාගේ වීණා වාදනයේ ඒ සාරක සිද්ධිය මතක නම් සක්‍රයා කොහමද ගුත්තිල රජතුමාට උදව් කරේ කියන කතන්දරය මතක තියෙන්න එපා. සක්‍රයා කොහමද ගුත්තිල රජතුමාට උදව් කරේ? එතකොට පැටියෝ සක්‍රයා ගුත්තිල රජතුමාට උදව් කරන්නේ මෝසිල රජතුමා වීණා වාදන සක්‍රයා ඇත්තටම ගුත්තිල රජතුමාට උදව් කරන්නේ මූසිල ඉන්නවනේ. දැන් මූසිල ඇවිල්ලා මේ ටිකනේ චරිත ටික. මේ තියෙන චරිත ටික. හරිද? ගුත්තිල ඇදුරු. එයාගේ ගෝලයා තමයි මූසිල. එයා තමයි මූසිල. එතකොට ওই මූසිල ගුත්තිල ඇදුරුතුමාගෙන් කෙලින්ම ගේම් ඉල්ලනවා. කොහමද ගේම් ඉල්ලන්නේ? දැන් මට අනුව නම් පොඩ්ඩක් ගුත්තිල ඇදුරුතුමා ටිකක් අර ඒ කියන්නේ මට අනුව හොඳේ එක කෙනාට එක එක අදහස් තියෙන්න පුළුවන්. අපි මේක බෝසතාණන් කියන එක සම්පූර්ණයෙන් ඔළුවෙන් අයින් කරන්න. බෝසතාණන් වහන්සේ කියන එක සම්පූර්ණයෙන් ඔළුවෙන් අයින් කරන්න. මේක ගන්න ගුත්තිල කියන්නේ වීණා වාදන මේ ගුරුවරයෙක් කියලා හිතන්නකො. වීණා වාදනය උගන්වන රජතුමාට වීණා වාදනය කරලා පොඩි ආතල් එකක් දෙන කෙනෙක් කියලා හිතන්නකො. එහෙම ගන්නකො. එතකොට යාගෙන් ඉගෙන ගන්න එනවා මූසිල කියලා කොල්ලෙක්. ඉගෙන ගන්න ආවට පස්සේ කොහොම හරි උදේනිපුරේ ඉඳලා හරි මොන ඇමරිකාවේ ඉඳලා හරි කමන්න එනවනේ. ඉගෙන ගන්න එන්නේ වීණා වාදනය ඉගෙන ගන්න ආසාව වෙන්නේ. ඒ කියන්නේ කොල්ල සංගීතයට ආසයිනේ. මොකක් හරි වාදන භාණ්ඩයක් ඉගෙන ගන්න ආසයිනේ. එතකොට මේ ඉගෙන ගන්න එක තමන්ගේ ජීවිතේ තමන්ගේ වෘත්තිය කරගන්න ආසයිනේ. මොකද්ද වෘත්තිය කියලා කියන්නේ? ඒකෙන් තමන්ගේ රස්සාව හදා ගන්න ආසයිනේ. එතකොට පුතාලා ඔය මොකක් හරි ක්‍රමවේදයකට එයා ඉගෙන ගන්න එනවා ගුත්තිල ඇදුරුතුමා ගාවට. නේද? ගුත්තිල ඇදුරුතුමා ගාවට ඉගෙන ගන්න ආවම රත්තරන් ගුත්තිල ඇදුරුතුමා පළවෙනි පාර මෙයාව ප්‍රතික්ෂේප කරනවා. ඇයි ඒ? ගුත්තිල ඇදුරුතුමාට පුළුවන්ලු කෙනෙක්ගේ මූණ දිහා බලලා එයාගේ ගතිගුණ කියන්නේ. එතකොට ගුත්තිල ඇදුරුතුමා දකිනවා මූසිලගේ මූණ දිහා බැලුවාම මූසිල කියලා කියන්නේ කෙලෙහි ගුණ දන්නේ නැති කෙනෙක්. හරිද? එතකොට ගුරුවරයෙක් ඔන්න බලන්න ගුත්තිල ඇදුරුතුමා බලාපොරොත්තු වුණා තමන්ගෙන් ඉගෙන ගත්ත ගුරු බෝලයා ඉගෙන ගත්තාට පස්සේ එයා තමන්ට සලකන්න ඕනි වගේ එකක් ගුත්තිල ඇදුරුතුමා බලාපොරොත්තු වෙනවා. එතකොට ඒක ගුරුවරයෙකුගේ පොඩි ක්වොලිටියක් ගතියක් නෙවෙයි. සාමාන්‍යයෙන් ඕනෑම ගුරුවරයෙක් ඔයාලගේ පාසලේ හරි වෙන කොහේ හරි ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයා ඔයාට උගන්වන්නේ ඔයාගේ කිසිම නෑදෑකමකටවත් හිතවත්කමකටවත් නෙවෙයි. ඔයා ඒ ගුරුතුමාගේ ශිෂ්‍යයෙක් නිසා. ඉගෙන ගන්න එන නිසා ඉස්කෝලේ. හරි ක්ලාස් එකේ හරි. එතකොට ඒ ගුරුතුමා ඔයාගෙන් පසු කාලෙක මම ඉස්කෝලේ උගන්වපු ළමෙක්. එතකොට මෙයා මට කවදා හරි දවසක සලකන්න ඕන. මම කොහේ හරි තැනකට ගියාම මට වඳින්න ඕන. එහෙම බලාපොරොත්තු වෙනවා නම් කවදාවත් ඔයාට ඉගෙන ගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ ගුත්තිල ඇදුරුතුමා මූසිලගේ දිහා බලලා යාගේ මේ රූපේ බලලා අනම්මනම් දේවල් බලලා ගුත්තිල ඇදුරුතුමා තීරණය කරනවා මේ කා ඇවිල්ලා කවදාවත් මේ කෙලේ ගුණයක් තියෙන එකෙක් නෙවෙයි ගුණමකුයි. හරිද? එතකොට ඒ ගුණමකුකම නිසා මෙයා මූට ගැන්නුවොත් එහෙම කවදාවත් මට සැලකිල්ලක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරනවා වගේ එකකින්නේ ගුත්තිල ඇදුරුතුමා වැඩේ ප්‍රතික්ෂේප කරේ නේද? එතකොට ඒ අතින් ගත්තාම මට අනුව ගුත්තිල කියලා කියන්නේ හොඳ ක්වොලිටි ගුරුවරයෙක් නෙවෙයි. හරි? එතකොට දැන් අපි කරන්නේ දැන් මම කරන්නේ මේ ටියුෂන් නේ. ඒතකොට ටියුෂන් එකක් කරනකොට ඒකෙන් ඉගෙන ගන්න ළමයා ගාස්තුවක් ගෙවලා එහෙම තමයි ඉගෙන ගන්න. ඔකනේ සත්‍ය කතාව. ඒක 아무තු කතාවක් නෙවෙයිනේ පුතා. නේද? එතකොට ඔයාගේ පාසලේ ගුරුවරයාත් ඉගෙන උගන්වන්න ඉස්කෝලේට එනවා. එතකොට ඒ ගුරුවරුන්ට පඩියක් ගෙවනවා. මොකක් හරි හේතුවක් නිසා ඉතින් මම වෘත්තිය කරනවා. එතකොට මොකක් හරි හේතුවක් අපි අතර සම්බන්ධය හැදෙන්න නම් මොකක් හරි මේ පිළිවෙලක් හැදෙනවා. එතකොට ගුත්තිල ඇදුරුතුමා ගාවට ආව ළමයාට ආව කෙනාට ගුත්තිල ඇදුරුතුමා මොකද කරන්නේ? එයාගේ මූණ දිහා බලලා එයාගේ රූපය දිහා බලලා දේවල් මේ බලලා තමයි උගන්වනවද නැද්ද කියලා තීරණය කරන්නේ. එතකොට පළවෙනි පාර බෑ කියමු නිසා මූසිල මොකද කරන්නේ? අර අන්ධ දෙමව්පියෝ ලවා ගුත්තිල ඇදුරුතුමාට කියවනවා කොහොම හරි අනේ මට කොහොම හරි උගන්වලා දෙන්න මෙයාලව වගේ එකක් කියවන්නේ. එතකොට එහෙම කොහොම හරි දෙමව්පියෝ ලවා කියවලා ගුත්තිල ඇදුරුතුමා කැමති වෙනවා මූසිලට උගන්වන්න. දැන් මූසිල ඉගෙනුවා කියහන්. මූසිලට ඇත්තටම ගුත්තිල ඇදුරුතුමාට වරදක් කරන්න කිසිම හේතුවක් නැහැ. මූසිල බලන්නේ එයත් බරණැස් නුවරම ඉඳගෙන ගුත්තිල ඇදුරුතුමා වගේ වීණා වාදනයේට දක්ෂයි. ඒ නිසා ගුත්තිල මූසිල කල්පනා කරනවා මටත් දැන් රස්සාවක් නැහැ. හැමදාම ගුත්තිල ඇදුරුතුමාගේ ගෙදරින් කාලා බීලා ඉන්නත් බෑ. ඒ නිසා මටත් රස්සාවක් ඕනේ. මම දන්න දේ විකුණලා රස්සාවක් කරනවා.
මොකක්ද එයා දන්න දේ? එයා දන්න දේ තමයි මේ වීණා වාදනය. ඉතින් වීණා වාදනයේ විකුණනවා කියලා කියන්නේ ඒක පෙන්නලා සල්ලි අරගෙන ඉවත් වුණාට කමක් නැහැ නේ. ගුත්තිල දුරතුමා කරෙත් ඒකනේ. රජතුමාට වීණා වාදනයේ වීණාවේ තත් පිරිමැදලා මේ සංගීතේ විකුණනවා. විකුණලා පඩියක් ගන්න. ඉතින් මෝසිලත් කල්පනා කරා පඩියක් ගන්න. ඉතින් රජතුමාට කිව්වා රජතුමා පළවෙනි පාර කැමති වෙනවා. කැමති වෙලා හැබැයි කියනවා ගුත්තිලගේ වීණා වාදනයට දෙන පඩියෙන් භාගයයි මම ඔයාට දෙන්නේ. ඇත්තටම ඒක කැතයිනේ. ගුත්තිල රජතුමා තරමටම දක්ෂයි නම් මූසිලට රජතුමාට පුළුවන් වෙන්න ඕන රජතුමාගේ භාණ්ඩාගාරයෙන් අරයට සමාන පඩියක් ගෙවන්න. මොකද භාගයක් ගෙවන්න. ඒතර භාගයක් ගෙවුවාම කොල්ලෙක්නේ ජීවත් වෙන්න බෑනේ බං. නේද? සාමාන්‍යයෙන් කොල්ලෙකුට අඩු පඩියකින් අඩු වැටුපකින් ජීවත් වෙන්න බෑ. ඒ ජීවත් වෙන්න බෑ කියලා කියන්නේ ඇයි? කොල්ලෙකුට එහෙම ජීවත් වෙන්න බෑ ඇත්තටම. සාමාන්‍යයෙන් කොල්ලෙකුට උනත් කෙල්ලෙකුට උනත් මාසෙකට යම්කිසි වියදමක් යනවා. ඒ නිසා ජීවත් වෙන්න බෑ. ඉතින් කොහොම හරි මූසිල කියනවා රජතුමාට අපි දෙන්න ගැන සැකනම් මගේ දක්ෂතාවය ගැන සැකනම් ගුත්තිල රජතුමාගෙන් අපි ගුත්තිල රජතුමායි අපි දෙන්නම අකට අරගෙන අපි දෙන්නගේ වීණා වාදනය ගැන හැකියාව බලන්න. ඒතර ඔබතුමාට දැනගන්න පුළුවන් අපි දෙන්නගෙන් කවුද වැඩියෙන් දක්ෂ කියලා. වැඩියෙන් දක්ෂද මේ අපි දෙන්නගේ හැකියාව කොහොමද කියලා බලා ගන්න පුළුවන්. ඕකනේ කියන්නේ. එහෙම කිව්වට පස්සේ ගුත්තිල රජතුමාට නිකන් පොඩි අවුලක් වෙනවා. අවුලක් වුණාට පස්සේ ආ කලකිරීමෙන් ඉන්නකොට සක්‍රියාගේ අර පුටුව රත් වෙනවා. පාණ්ඩු කම්බල හයිලාසනේ රත් වෙනවා. ඒක රත් වුණාට පස්සේ පශ්චාත් භාග රත් වෙලා අම්මට සිරි බලනකොට දුම් විසිනකොට කවුද යකෝ රත් කරන්නේ කියලා බලනකොට ගුත්තිල රජතුමා දකිනවා. ගුත්තිල රජතුමා දැක්කට පස්සේ ගුත්තිල රජතුමාගේ එක්ක කතා කරලා එයාට කියනවා බය වෙන්න එපා මම ඔයත් එක්ක වීණා වාදන තරගයේ දවස් ඉන්නවා. දැන් ගුත්තිල රජතුමා එක පැත්තකින් බය වෙන්න හේතුවක් තමයි යා ගුරුවරයා. එයා දැන් වයසයි මූසිල තරුණයි. එතකොට වයසක කෙනෙක් තරුණ කෙනෙක් එක්ක තරග කරාම ගොඩාක් දුරට පරදින්න තියෙන ඉඩකට වැඩි පෙරදුනොත් නෝන්ඩි ඒ වගේ පොඩි කලකිරීමක් වෙනවා. හරිද? කලකිරීමක් වෙනවා. ඒ කලකිරීමත් එක්ක ඉන්නකොට තමයි ගුත්තිල රජතුමාට සක්‍රය උදව් කරන්නේ. එතකොට පුතා සක්‍රය උදව් කරනවා කියලා කියන්නේ අර ඇවිල්ලා කතා කරලා බය වෙන්න එපා මම ඔයාට විතරක් පේන්න එනවා අපේ කට්ටියත් එනවා අපේ දිව්‍යාංගනාවොත් 900ක් එනවා නටන්න ඒ නටන වෙලාවට ඔයා පොඩි වැඩක් කරන්නත් ඕනි කියලා ගුලි තුනකුත් දීලා ඒ කියනවා මම කියන වෙලාවට ගුලිය උඩ දාන්න මම කියන වෙලාවට වීණාවේ තත කඩල ඉවර කරලා දාන්න එතකොට මූසිලත් ඒ වැඩේ කරයි මූසිල පරදී වගේ එකක් කියනවා ඔන්න ඒ වගේ දේවල් ටිකක් කියලා සක්‍රය යනවනේ සක්‍රය යනවා ඔන්න ඔතන අපිට කියන්න පුළුවන් සක්‍රයා පටන් ගන්න තැනම ගුත්තිල රජතුමාට උදව් කරන්නේ ගුත්තිල රජතුමාට ඇවිල්ලා හම්බ වෙලා ගුත්තිල රජතුමාට උදව් කරනවා කියලා පොරොන්දු වෙලා තමයි දිව්‍ය ලෝකෙට යන්නේ. වීණා වාදන තරගයේ දවස සක්‍රයා එනවා තමන්ගේ සේනාවයි අර නටන කිල්ලෝ 900යි එක්ක. මොකටද දෙන්නේ? එන්නේ ගුත්තිල රජතුමාට උදව් කරන්න. ආතල්නේ. එතකොට නිකන් හිතන් අපිටත් කොහමද විභාගයක් එහෙම ලියනකොට අම්මා දෙයියෝ එහෙම උදව් කරනවා නේද? අද අපි විභාග ලියන වෙලාවට මෙච්චර පාඩම් කරනකොට මැරීගෙන පාඩම් කරනකොට දෙවියන්ගේ ඔය වගේ නේද? එහෙම හිත උණු වෙලා මේ කොල්ලට මේ කෙල්ලට විභාගේ පාස් කරලා දෙන්න ඕන. විභාගේ කොට දාලා දෙන්න ඕනේ. ඒ නමයක් අරන් දෙන්න ඕන. මා මේ මහරි මහන්ති වෙන කොල්ලෙක් කෙල්ලෙක්. එහෙම කියලා කොහමද නිකන් අපිටත් එහෙම උදව් කරනවා නම්. එහෙම උදව් කරන්නේ නැහැ නේ. ඉතින් අපි ගේමක් දීලා මැරීගෙන දඟලගෙන තමයි මැච් එකක් ගහ ගන්න ඕනනේ. ඒක තමයි වැඩි. ඉතින් කොහොම හරි ඔයාලා අපිට ඒ තත්ත්වේ නැහැ. ඒ නිසා දැන් ගුත්තිල රජතුමාට ඒ තත්ත්වේ හම්බුණා. ඉතින් කොහොම හරි පුතේ දැන් වීණා වාදන තරගයේ වෙලාවේ ගුත්තිල රජතුමා දැන් තමන්ගේ සේනාවත් එක්ක එනවා. එතකොට ඒ කියන්නේ තමන්ගේ සේනාවත් එක්ක එනවා කියලා කියන්නේ ගුත්තිල රජතුමාට උදව් කරන්න මිසක වෙන දෙයක් නෙවෙයි ඒක. එතකොට දැන් අපි ඔන්න ඔය පොයින්ට් එක තමයි පොයින්ට් එක පටන් ගන්න පොයින්ට් එක විදිහට උක පාවිච්චි කරනවා. දැන් ਵਿਚාරයක් ලියනකොට දැන් මේ තියෙන්නේ විචාර කොටස. ඔන්න බලන්න. මෙන්න බලන්න. හරිද? මෙන්න බලන්න. ගුත්තිල ජය තහවුරු කර දීමට සක්‍ර දෙවියන් ඇතුළු දිව්‍ය පිරිවර මේ අවස්ථාවට පැමිණ සිටියහ. ඒක තමයි පළවෙනි කෑල්ල. ඒකට දාලා කවිය තමයි සුරන් සහ සැස් නොකර සිටියේ අහස් කුසහිස් නේද? පළවෙනි කවිය බලන්න. පළවෙනි කවිය නෙවෙයි. මේකේ ඔයාලගේ අච්චුමත ළඟ තියෙනවා නම් පුතේ හතරවෙනි කවිය නිකන් බලන්න. මොකද්ද හතරවෙනි කවිය තියෙන්නේ? හතරවෙනි කවිය තියෙනවා බලන්න. මෙන්න මෙහෙම සිද්ධියක්. මොකද්ද හතරවෙනි කවිය තියෙන්නේ? මේ තියෙන්නේ. කැරමිනි බරණ රැස් රසින් සුරසැව් සුවහස් සුරන් සහ සහසැස් නොකර සිටියේ අහස්
කුස හිස් මේ ලෙසන් එකේ PDF එක ලබා ගන්න පුළුවන්ද කියලා මැසේජ් එකක් එනවා. පුළුවන් පුතේ. අර ඔයාලට මම දීලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා හෙට දවසේ PDF එක ඉල්ල ගන්න පුළුවන්. එතකොට දැන් අද මේ කතා කරන එක පොඩ්ඩක් නෝට් එකක් දාගන්න මේ මොනවාද ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න. එතකොට මේකේ PDF එක ඔයාලට ගන්න පුළුවන්. එතකොට ඇත්තටම PDF එක නෙමෙයි ටියුට් එකම ගෙදරට ලබා ගන්න පුළුවන් ලබන මාසෙ ඉඳලා කිසි ගැටලුවක් නැතුව. හරි? හරි. මෙන්න කවිය. මෙන්න කවිය. පැරමිනි බරණ රැස් රසින් සුරසැව් සුවහස් සුරං සහ සහසැස් නොකැර සිටියේ අහස් කුසහිස් මොකද්ද මේ කරේ පැරමිනි බරණ හරියට කියව ගනින් ඈ වෙන මගුල් කියවෙයි ජීවිතේ විනාශ වෙයි පුතේ හොඳේ පැරමිනි බරණ රැස් මෙන්න බඩු පැරමිනි බරණ රැස් මේ දැන් මේ දෙවියගොල්ල එන විදිය මේ තියෙන්නේ දෙවියගොල්ල එන විදිය කියලා කියන්නේ දැන් සක්‍රයා එක්ක සක්‍රයා තනියම නෙවෙයි එන්නේ සක්‍රයා එන්නේ තමන්ගේ සේනාවත් එක්ක ඒ සේනාවත් එක්ක එනකොට ඒ එන විදිය තමයි මේ දාලා තියෙන්නේ. මොකද්ද මේ එන විදිය? මොන බලන්න. මේ එන විදිය තමයි කැරමිනි බරණ රැස්. මොකද්ද පුතා මේ කැරමිනි බරණ රැස් කියලා කියන්නේ? කැරමිනි බරණ රැස්. මිනි බරණ කියන්නේ මොනවටද? මිනි බරණ කියලා කියන්නේ මණික් ආභරණ වලට. හරිද? මණික් ආභරණ වලට දැන් දෙවිගොල්ල මණික් ඔබ්බවපු රත්තරන් වලින් හදපු ආභරණ හැමතැනම දාගෙන ඉන්නලු ඔට්ටුනුද බෙලිමාලද බඩටද කකුලටද මොක හැම මගුලකටම රත්තරන් දාලා මොනවාද මේ මණික් ඔබ්බවපු දේවල් පැලඳගෙන ඉන්නවලු. මේ කවිය කියන්නේ ඉතින් අපි දන්නේ නැහැ හොඳේ. කැරමිනි බරණ රැස්. ඊළඟට කියනවා කැරමිනි බරණ රැස්. එතකොට මේකේ මණික් ආභරණ වල රැස් කියලා කියන්නේ රශ්මිය විහිදගෙන දැන් මේ මණික් ආභරණ රශ්මිය විහිදෙනවා. කොහොමද රශ්මිය විහිදෙන්නේ? මණික් ආභරණ වල රශ්මිය විහිදෙන්නේ පුතා ඔය මේ මොනවාද දැන් මණික් ආභරණ රශ්මිය විහිදෙන එක හේතුවක් තමයි ඉරු එළිය මණික් ආභරණ බැඳුනාම මණික් ආභරණ රශ්මියක් විහිදෙනවා නිකන් දිලිසෙනවා නිකන් මෙහෙම දිලිසෙලා පොඩි නිකන් අර පොඩි දේදුණු ටයිප් එකක් වගේ හැදෙනවා. පොඩි දේදුන්නක් පායලා වගේ හැදෙන ගතියක් එන්නේ. නිකන් හිතන්නකෝ නිකන් මොකක් හරි දිලිසෙන දෙයකට අවු රශ්මිය අවුව වැටුනාම ඔයාලා ඒක දිහා බලන් හිටියන් ඔයාලට නිකන් පාට විහිදෙනවා වගේ පෙනේ පොඩ්ඩක් බලන්න දවල් වෙලාවක නැද්ද කියලා. එතකොට අන්නේ මේ සිද්ධිය තමයි මේ කියන්නේ. එතකොට දෙවියෝ එනකොට අර මණික් ආභරණ දිලිසුනාලු. එතකොට කැරමිනි බරණ රැස් රසෙන් සුරසැව් සුවහස් එහෙම මෙව වුණාට පස්සේ දිලිසුනාට පස්සේ ඉරේලිය වැටුණාට පස්සේ හරියට නිකන් දිව්‍ය මොනවාද මේ දේදුණු ලක්ෂ ගාණක් පෑවුවා වගේ පෙනුමක් ඇවිල්ලා තියෙනවා. දේදුණු ලක්ෂ ගාණක් පෑවුවා වගේ රසින් සුරසැව් මෙදින් සුරසැව් කියලා කියන්නේ දේදුණු. සුවහස් කියලා කියන්නේ ලක්ෂයක්. දේදුණු ලක්ෂ ගාණක් පෑවුවා වගේ. ඇයි දැන් ඇඟේ දාලා තියෙන හැම කෑල්ලකින්ම ආලෝකය විහිදෙනවා. එතකොට දැන් මිනිස්සුන්ට පේන්නේ නැහැනේ මේ දෙවිය අවිල්ලයි කියලා. දෙවියන්ව මිනිස්සුන්ට පේන්නේ නැති නිසා මිනිස්සුන්ට පේන්නේ අර දේදුණු ලක්ෂ ගාණක් පායපු සිද්ධිය විතරයි. නේද? ලස්සනයි නේ කතාව. පොඩි ලස්සන පොඩි ආතල් එකක් තියෙනවා මේක ඇතුලේ. ඊළඟට කියනවා ඔන්න කවුද ආවේ? සුරන් කියන්නේ දෙවියෝ. කායකද ආවේ? සහසැස් කියලා කියන්නේ සක්‍රයා. S1000ක් තියෙන නිසා සක්‍රයට සහසැස් කියලා කියනවා පුතා. සක්‍රයට S1000ක් තියෙනවලු. ඒ කියන්නේ S2යි තියෙන්නේ. බුදුදහමට අනුව තියෙන නම් S2යි. ඒ S2කින් S1000ක ඒවා පේනවලු. S1000ක ඒවා පේනවලු. හැබැයි පින්දාම් කරලා ගියා. ඊළඟට නොකර සිටියේ ආස් කුසහිස් ආකාශයේ හිස් නොකර සිටියේය. මනේ තේරුම. එතකොට දැන් මේ කැලේ ටික දාලා තමයි අපි මේ ਵਿਚාර ලියන්න යන්නේ. දැන් ඔන්න බලන්න. හරිද? දැන් මේ තියෙන්නේ මේ කොටස. හරිද? කැරමිනි බරණ රැස් රසින් සුරසැව් සුවහස් දුරන්තහ සහසැස් නොකර සිටියේ අහස් කුසහිස්. කැරමිනි බරණ රැස් රසින් සුරසැව් සුවහස් සුරන්සහ සහසැස් නොකර සිටියේ අහස් කුසහිස්. හරි. ඔන්න ඒ විදිහට තමයි ඒ කැල ඉන්නේ. දැන් මේක මම මේ මට අද ටයිම් එකක් තිබ්බොත් මම ඔයාලට අර මේ රැප් එක දාලා පෙන්නන්නම්. ඒක රැප් එක මම හිතනවා සමහර අය බලලත් ඇති.
මං කියන්නේ රෙඩ් ටයිප් එකට පාඩම් කරගත්තොත් ඕනෙම කෙල්ලෙකුට කොල්ලෙකුට මේ කවි ටික පාඩම් කරගන්න කෙච්චර දෙයක් නැහැ. හරිද? මා පොඩි ක්ලේසිකක් එහෙම පොඩි කතන්දරයක් තියෙනවා. ඊළඟට දැන් මේකේ රැප් එකේ කියනවා නිකන් මොකද්ද? ගුත්තිල ඇදුරු සඳ වීණා වයන ලෙස ඉඳ පස්සෙක පනවන ලද්ද සුදුසු අස්නෙක පොඩි ටිකක් රෙගේ ස්ටයිල් එකකට. හරිද? ඊළඟට මොකද්ද මේ කවිය? කැරමිනි බාර රැස් රසින් සුර සැව් සුව හස් රුවන් සහ මේ වගේ නිකන් පොඩි ලයි ආතල් එකක් තියෙනවා ඒකේ. ඉතින් කොහොම හරි දැන් අපි ਵਿਚාරයක් ලියනකොට දැන් ඒ පළවෙනි කවිය අපි විස්තර කරන්නේ නැහැ නේ එකපාරට එන ගැහුවා වගේ. එන ගැහුවා වගේ විස්තර කරන්නේ නැහැ. ඒකේ පුතා අපි පොඩි කතන්දරයක් හදා ගන්න ඕනේ මෙන්න මෙහෙම. අපි මේ ਵਿਚාරයක් ලියන්න කලින් ਵਿਚාරක තියෙනවා පොඩි පිළිවෙලක්. දැන් ලකුණු 10ක ਵਿਚාරයක් නම් සාමාන්‍යයෙන් අඩුම තරමේ ඡේද 5ක් ලියන්න ඉපේ. ඡේද 5ක් ලියන්න ඕනේ. ඒ ඡේද 5 කොහොමද දන්නවද? හැඳින්වීම. හැඳින්වීම කියන ඡේදය. ඊට පස්සේ ඒ හැඳින්වීමටම අපි එකතු කරනවා ප්‍රශ්නය. මම ඒක කියලා දෙන්නම් ඈ. ප්‍රශ්නය. ඊට පස්සේ හැඳින්වීම ප්‍රශ්නය. ඊට පස්සේ පළවෙනි ඡේදය පළවෙනි උදාහරණය විස්තර කිරීම. එක උදාහරණය විස්තර කිරීම. පළවෙනි උදාහරණය විස්තර කිරීම. ඊට පස්සේ ඒකට අදාළ උදාහරණය. මේක තමයි එන පිළිවෙල. පළවෙනි උදාහරණය පළවෙනි එක උදාහරණයේ විස්තර කිරීම. එතකොට පළවෙනි උදාහරණය විස්තර කරාට පස්සේ ඒ උදාහරණයේ යටින්ම දානවා ඒකට අදාළ උදාහරණය. විස්තරයේ ලිව්වා උදාහරණයේ යටින් දැම්මා. පිළිවෙලයි. ඊට පස්සේ දෙක උදාහරණයේ විස්තර කිරීම. දෙක උදා විස්තර කිරීම. දෙවනි උදාහරණයේ විස්තර කිරීම ඒකට අදාළ උදාහරණය. හරි? ඒකට අදාළ උදාහරණය. ඊළඟට තුන්වෙනි උදාහරණයේ විස්තර කිරීම ඒකේ උදාහරණය. එතකොට ඡේද 5 ඡේද 4යි අවසාන ඡේදය තමයි අන්තිමටම ලියනවා ඉවර කරන ඡේදය. කොහොමද ඉවර කරන ඡේදය ලියන්න රත්තරන්? ඉවර කරන ඡේදය ලියන්නේ ඉහත සඳහන් පරිදි පැහැදිලි වන්නේ ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගයේ ජය ලබන්නේ සක්‍රියාගේ උදව්වෙන් බවයි කියලා අර අපි මෙච්චර වෙලා ලියපෙක හරි කියලා පෙන්නන්න ඡේදයක් අදිස්සෙන්ම ලියනවා. ඔක තමයි සත්තරන් මැනිකලා වැටවුනේ ওই විදිහට තමයි ඡේද පහ බැලන්ස් වෙන්නේ. හරිද? එතකොට දැන් අපි පළවෙනි හැඳින්වීමේ ඡේදයේ ලියන විදිය පළවෙනියටම තේරුම් ගන්න ඕන. ඉස්සල්ලාම අපි තේරුම් ගන්න ඕන හැඳින්වීමේ ඡේදය ලියන්නේ කොහොමද කියලා. හරි? හැඳින්වීමේ ඡේදය ලියන විදිය. ඔන්න බලන්න. හැඳින්වීමේ ඡේදය. දැන් මෙන්න මේකට පොඩි කතන්දරයක් තියෙනවා. මම ඔයාලට කිව්වා මේක කලින් කිව්වා විස්තර කරන්න නැතුව ඒක කරගන්න බැරි වුණා. ඔය ਵਿਚාරයක් ලියනකොට පිළිවෙලකට හරියට පිළිවෙලකට ਵਿਚාරයක් ලියනකොට මතක තියාගන්න මේ O level වල එහෙමනම් ගොඩක් වෙලාවට උදාහරණේම වැඩි චෙක් කරන්නේ නැහැ. ඒ කියන්නේ පටන් ගත්ත තැන ඉඳලා වැඩි පිළිවෙලට වෙලා නම් හරි අර පටන් ගත්ත තැන ඉඳලා වැඩි පිළිවෙලට වෙලා නම් බලන කෙනාට හිතට සැනසෙල්ලක් නම් මේ ලියලා තියෙන එක එයාගේ හිතේ නිකන් පොඩි බලන කෙනාගේ නිකන් හිතේ සතුටක් නම් ඒ කියන්නේ මාර ආතල් නම් සාමාන්‍යයෙන් මතක තියාගනින් පුතේ මේ ඔය කවදාව ඔය පේපර් එකක් ලිව්වට පස්සේ බෝධි පූජාවල් තියන්න. බෝධි පූජා තියන්න පේපර් එක මේ හොඳ ලකුණු දෙන්න ටීචර් කෙනෙකුට හම්බ වෙන්න කියලා. සමහර වයසකලා ටීචර්ලා ටීම හම්බුනොත් අයියෝ අනාතය ලකුණු දෙන්නේ මලාහතකට. දෙන්නේ නැහැ ලකුණු. දැන් සාමාන්‍යයෙන් වැඩි තරුණෙක් කෙනෙකුට දැන් අපි වගේ කෙනෙකුට හම්බුනොත් ඇත්තටම අම්මපල් ලකුණු දෙනවනේ. يعني මූ ගොඩ යන්න ඕනි වගේ අයිඩියා එකක් එනවනේ. අරක සමහරලාට ඔය දැන් සමහර ටීචර්ස්ලා ඉන්නවා ඒගොල්ලෝ අවුරුදු ගාණක් පේපර් මාකින් ගිහිල්ලා පත්තියන් වෙලා ජීවිතේට පොඩි එකකට ලකුණක් දෙන්නේ නැහැ නේ හත්තලාවේ. එහෙම දෙන්නේ නැහැ ලකුණු. නේද? ඔයෙන් හරි කපලා කොටලා කෙලවල දාන්න තමයි බලන්නේ. ඉතින් ඒ නිසා බෝධි පූජාවක් තියෙනවා නම් එහෙම. දැන් මම මේ කියන කතාව බෝධි පූජාවට සම්බන්ධයි. දැන් ඔය ਵਿਚාරයක් හරියට පිළිවෙලකට ලිව්වාම තියෙන වාසිය මම මේ කියන්න යන්නේ. මග ඔය මේ ෆිසිකල් ක්ලාස් එකකට ආවා එක කෙල්ලෙක්. ඒ කෙල්ල දක්ෂ කෙල්ලෙක් මේ රත්නපුරේ තියෙන ජාතික පාසලක ඉගෙන ගත්ත කෙල්ලෙක්. ඒ කෙල්ල දක්ෂයි.
ඉතින් මේ කෙල්ල දක්ෂතාවයේ නිසාම මේ පන්තියේ හොඳ වැඩ ටිකක් කරා හැමදාම හොඳම ලකුණු ගන්නවා එහෙම තිබුණා. ඉතින් කොහොම හරි එක්සෑම් කිට්ටු කරලා මේ දැන් සාමාන්‍යයෙන් ඕනෙම කෙනෙකුට කොච්චර දක්ෂ වුණත් විභාග බීතිකාව කියන එක තියෙනවා. බෝධි පූජා තියෙනවා, දේවාලය යනවා, පන්සල යනවා හොඳයි ඒව හිත හදා ගන්න හොඳයි. මම එතකොට ওই බෝධි පූජාවේම දවස් 7ක් විතර බෝධි පූජා තියලා. ඉතින් ඒ බෝධි පූජා තිබ්බ එකත් එක්ක මේ කොහොම හරි දවස් 7ේම හවස හැමදාම බෝධි පූජා තියලා හොඳට කවියෙම කටපාඩම්. ඉතින් මේ විචාර ලියන්න ගිහිල්ලා ගුත්තිලෙන් විචාරයක් ආව උන් ලියපු අවුරුද්දේ. වැඩි කාලෙ නෙමෙයි මෑතක. ගුත්තිලෙන් විචාරයක් ආව. ගුත්තිලෙන් විචාරයක් ආව බාර දැන් මේකේ ගුත්තිල විචාර ලියන්න. මේකේ ගුත්තිලේට සූදානම් වෙලා ගියේ. මම ඉතින් හැම අවුරුද්දෙම දෙනවනේ විචාර ප්‍රශ්න ටික. ඒතකොට හැම අවුරුද්දෙම දුන්නාම ගුත්තිලේ තෝරගෙන ගියා. ඒ ප්‍රශ්නේ එහෙම් පිටින්ම ආවා. දැන් ලියන්න යනවා. ලියන්න ගියාම අර කලබලයට බං ගුත්තිල විචාර මතක නැහැ. ඒ කියන්නේ විචාර නෙවෙයි උද්දෘත මතක නැහැ. කවි මතක නැහැ. හරිය කෙලියන්නේ වැඩේ. දැන් සූදානම් වෙලා ගියා. කෙලිය වැඩේ කවි ටික මතක නැහැ. මොකද කරන්නේ? කවි ටික මතක නැති නිසා දැන් මේක කරන්න දෙයක් නැහැ. අර විචාරය මම කියන පොයින්ට් එකටම හරියටම ඇදින්නීම ලියනවා. පළවෙනි ඡේදය විස්තර කරනවා. පළවෙනි උදාහරණය දානවා එහෙම. ඉතින් මේ කෙල්ල මේ කොහොම හරි ගොඩ දාන්නත් ඕනේ. මේකේ කරලා තියෙන හැඩේ තමයි පළවෙනි උදාහරණයේ පළවෙනි විස්තරය දැන් හැදින්වීම ලියලා පළවෙනි ඡේදය ලියලා පළවෙනි ඡේදයේ උදාහරණයට කවිය මතක නැහැනේ. උදාහරණයට අර බෝධි පූජා වලට කියන කවි තියෙන්නේ. බෝධි පූජා කවියක් දාලා ගියහම අර තියෙන දඹදිව තලයේ හටගත් බෝධි අර එහෙම තියෙන්නේ. එතකොට බෝධි පූජා කවියක් දාලා මේකේ ලියලා. හිස් නෑනේ. දෙවෙනි එකෙත් උදාහරණේ විස්තර කරන්න මතකයි. ඒකට දාලා උදාහරණේ මතක නැහැ. දෙවෙනි එකටත් එහෙම කරා. කොහොම හරි කවි තුනම මේ බෝධි පූජා කවි තුනක් දාලා තමයි මේ වැඩේ කොට දාලා. ඒතකොට බෝධි පූජා කවි තුනක් දාලා හත්වලාවේ මේ වැඩේ කොට දැම්මයි කියලා විශ්වාස කරනවාද මේකට ඒකක් ආවා ගියාම? ඒකක් ආවා. දැන් විභාගෙ ලීලි ඉවරලා නාහෙන් ගන්නවා සර් මෙන්න මේ වුණා සර් මොකද කරන්නේ සර් ගගා කියනවා. මම ඉතින් කරන්න දෙයක් නැහැනේ. හිතා ගන්නත් එපා. හිතා ගන්නත් ඕන නිසා මේ ඉතින් මම කිව්වා ඉතින් මේ බය වෙන්න එපා, කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසගෙන ඉඳන් විනාඩියක් දෙන්න පුතා. හරි. දැන් නැද්ද පොඩ ඩාම් වෙනවා, ඩූම් වෙනවා, ඒ වගේ දේවල් වෙනවා. ඉතින් කොහොම හරි ඉතින් මේ අපේ ඔය මේ කැමරාවේ පොඩ්ඩක් බැටරි මාරු කරා. හරිද? ඉතින් මේ ඒකයි චුට්ටක් ඕක කරේ. ඉතින් ඔය ගැන් අර කෙල්ල දැන් නායෙන් අඬනවා විභාග ලියලා මං ගෝ ඉතින් අවුලක් නැහැ බය වෙන්න එපා මං ඔබට ප්‍රශ්නයක් ගැන ගන්න අනිත් එක හොඳට ලිව්වනේ. එහෙම කියලා දැන් මම කියලා දැන් ඊළඟ පහුවෙන්ද මං හිතන්නේ වෙන මොකක් හරි ඉංග්‍රීසි හරි ඉතිහාසය හරි මොකක් හරි තිබ්බේ. මං කිව්වා. කිව්වට පස්සේ මේකෙත් ඉතින් කියලා හරි කියලා ලිව්වා. කොහොම හරි එක්සෑම් එකේ ප්‍රතිඵල ආව ඉස්සර එක්සෑම් තිබ්බේ දැන් මේ මෑතකනේ දැන් මේ පව පරක් වෙන්නේ දැන් ඉතින් අර කොහොම හරි ප්‍රතිඵල ආවා. ප්‍රතිඵල එනකොට A8යි B1යි A8 B1 මොකද්ද විද්‍යාව හරි ඉංග්‍රීසි හරි මොකක් හරි එකට AB. එතකොට A8න් එක එකක් සිංහල. එතකොට මේ සිංහල වලට A එකක් ආවේ මේකේ අර ලියපු අනිත් ඒවා රචනා නම් මරන් ඒවත් හොඳට තියෙන්න ඇති. විචාරයේ ලියනකොට අර අමාරු වෙච්ච දැන් අමතක වෙච්ච කොටස් ටික තියෙනවනේ ඒක කවි ටික. ඒ ටික එහෙම ලිව්වට අර දැන් ගොඩක් වෙලාට ඔය O level paper බලන ගොඩක් ගුරුවරු පුතා හරියට පිළිවෙලකට ලියලා තියෙනවා නම් විචාරයේම අනම්මනම් ලොකුවට බලන්න යන්නේ නැහැ. ඒ කියන්නේ උද්ෘතයේම ලොකුවට බලන්න යන්නේ නැහැ. උඩින් බලනවා අග බලනවා හොඳයි නම් ලකුණුත් එනවා. ඒ කියන්නේ අර මුල් ටිකත් හොඳට පිළිවෙලකට ඇවිල්ලා අර ටිකත් අර හැඳින්වීම ලියලා ඒ පළවෙනි ඡේදයේ විස්තර කරලා එහෙම ලිව්වනම් වැඩේ හරි. ඉතින් ඊතාංග බෝධි පූජා ලියලා ගොඩ ගිහපු ඒ ගත්ත ළමයි ඉන්නවෑ. ඇත්ත කතාව. ඒ නිසා මේ කෙල්ල දැන් මම හිතන්නේ දැන් ඔය කොහේ හරි කැම්පස් එක මේ මෙඩිකල් කියන නර්සින්ද කොහෙද ගියා. ඉතින් නර්සින් කියලා මම හිතන්නේ ඇති කොහේ හරි ඇති. ඉතින් අන්තිමට මේ A8යි ඒව ගත්තා රිසල්ට් එකක් ගත්තා. A level උත් හොඳට කරගත්තා. දැන් ඉතින් වැඩේ යනවා ඉස්සරහට. ඉතින් ඔහොම තමයි වැඩේ. ඉතින් අන්තිමට බෝධි පූජා කවිලියලත් වැඩේ ගොඩ ගියේ හේතුව තමයි ਵਿਚාරවල ආරම්භය පටන් ගත්ත තැන සුපිරියට කොල්කියට තිවිච්ච නිසා. හරිද? ඉතින් මුදා ඔන්න හැඳින්වීම ලිව්වා. දැන් මේ හැඳින්වීමට අපි දාන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. ඔහේ වල්පල් දාන්න බෑ.
හැඳින්වීමට දාන්න ඕනේ දේවල් ටික තමයි දැන් ඉස්සලා හිතා ගන්නකෝ ඔයාලට දීලා තියෙනවා මොකක් හරි ප්‍රශ්නයක් කියලා. ඒ ප්‍රශ්නේ අපි දැන් අර දීපු ප්‍රශ්නේමයි ගුත්තිල කාව්‍යයේ සඳහන් වන ආකාරයට ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගයේ ජය ගනු ලබන්නේ සක්‍රයාගේ උපකාරයෙනි කියලා ප්‍රශ්නයක් දෙනවා. කොළ කෑල්ලක් අරගෙන මේ ප්‍රශ්නේ ඉස්සලා ලියා ගන්න මං කියන්නේ. ඒතර වඩා පැහැදිලි. කොළ කෑල්ලක් අරගෙන කොළයක් අරගෙන මොකක් හරි පෑනක් වින්සලක් අරගෙන සතරකන් මන්ත්‍රණයේ ਵਿਚාරය කියලා දුන්නද කියලා අහනවා. ඔව් අපි කලින් මේ එකකදී කියන්නේ කලින් මේ අපේ මේ කලින් සෙට් එකට කියලා දුන්න සතරකන් මන්ත්‍රණයේ ਵਿਚාර ඔයාලටත් නැවත මේක කරගන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. අපි ඒකේ ਵਿਚාර කතා කරනවා. අර පාඩමක ඉතින් සතරකන් මන්ත්‍රණයේ ਵਿਚාරත් කතා කරන එක ලේසි. ගුත්තිලේ ਵਿਚාර කතා කරන එක ඊට වඩා ලේසි නිසා තමයි ගුත්තිලේ අද දවසට තෝරගන්නේ. يعني පට්ට ලේසි මේ වැඩේ කොට දාගන්න. අපි දුවෙක් කාලා තියෙනවා සතරකන් මන්ත්‍රණයේ විචාරය කියලා දුන්නද කියලා. ඒකේ ਵਿਚාරත් අපිට ඉස්සලා අපි ගන්නේ නැවත කතා කරන්න පුළුවන් ඕනි කෙනෙක් ඉන්නවනම් නැවත කතා කරගත්ත හැකි. අපි අර වඩා පහසු වෙන්න තමයි වාට වඩා ලේසියෙන් අල්ලගන්න තමයි ගුත්තිලේ ਵਿਚාර අද කතා කරන්නේ. හොඳේ. හරි. එතකොට හැඳින්වීම ලියනකොට දැන් මේ ප්‍රශ්නේ ලියා ගන්න. ගුත්තිල කාව්‍යයේ දැක්වෙන ආකාරයට ගුත්තිල කාව්‍යයේ දැක්වෙන ආකාරයට ගුත්තිල කාව්‍යයේ දැක්වෙන ආකාරයට ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගය ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගය ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගය ජයගනු ලබන්නේ සක්‍රයාගේ උපකාරයෙනි නිදසුන් සහිතව විමසන්න. නිදසුන් සහිතව විමසන්න. හරි. ඔන්නෝක තමයි ප්‍රශ්න. ඔන්නෝකයි ප්‍රශ්න. හරිද? එතකොට පැටියෝ කොහමද ලියාගත්තද? ලියාගත්තා නම් මෙන්න මේකට දාලා දැන් හැඳින්වීමට දාන දේවල් ටික අපි මේ ලියන්න යන්නේ. හරිද? පාඩ පුළුවන් මේ හැඳින්වීම කිව්වාම මතක තියාගන්න පුතාලා පිටු තුන් කාලක් විතර හැඳින්වීම ලියන්නේ නැහැ. උඩරිම රූල් 4යි 5යි ඈ. උඩරිම රූල් 4න් 5 මේ වැඩේ ගොඩ දාන්න ඕනේ. ඊටාම කෙටියෙන් හැඳින්වීම කියලා කියන්නේ මේ පාඩමේ වැදගත්ම කොටස නෙවෙයිනේ. ඒ නිසා වැදගත්ම කොටසට වෙලාව තියාගෙන හැඳින්වීම ඊටාම කෙටියෙන් ඉක්මනින් ගොඩ දාන්න ඕනේ. හැබැයි ඒක පිළිවෙලකට. දැන් හැඳින්වීමට අපි දානවා මෙන්න මේ වගේ දේවල්. මොනවද දාන්නේ? ගුත්තිල කාව්‍ය ලියවිච්ච කාලය ලියන්න පුළුවන්. කාලය. ගුත්තිල කාව්‍ය ලියවිච්ච කාලය. හොඳේ. මම මේ පොදුවේ කියලා දෙන හැම පාඩමකටම මේව වෙනස් කරන්න පුළුවන්. හොඳේ. කාලය. ඊට පස්සේ කතුවරයා. කතුවරයා කියලා දාගන්න. කතුවරයා මේකට ඊළඟට දාන්න පුළුවන් ඒ ඡේදෙට. ඊට පස්සේ මූලාශ්‍රය දාන්න පුළුවන්. මූලාශ්‍රය කියලා කියන්නේ මේක ලියන්න තොරතුරු ගත්තේ කොයින්ද? ගුත්තිල කාව්‍යයේ තොරතුරු ගන්නේ ගුත්තිල ජාතකයෙන්නේ නේද? ගුත්තිල ජාතකයෙන්නේ. ආය පොඩ්ඩක් කියන්නකෝ මට කවරේජ් නැහැ. ආයෙත් පොඩ්ඩක් කියන්න කියන මොකද්ද පුතා? ආයෙ කියන්නේ ප්‍රශ්නේද ඉල්ලන්නේ අපේ දුවෙක් ඉල්ලලා තියෙනවා. ආයෙත් පොඩ්ඩක් කියන්න කියලා කියන්නේ ප්‍රශ්නේද මොකක් chat එකට ඉක්මනට දාන්න පුතා. ප්‍රශ්නේ ආයෙ කියන්න කියලාද මේ ඉල්ලන්නේ? ඉක්මනට chat එකට දාන්න. ඊට පස්සේ මූලාශ්‍රය කියන්නේ පුතා එතකොට මේ ගුත්තිල කාව්‍යයට තොරතුරු ගත්ත කොටස. හරිද? හරි. ප්‍රශ්නය ඉක්මනට ලියා ගන්න රත්තරන්. ඉක්මනට ලියා ගන්න. මොකද්ද ප්‍රශ්නය? ගුත්තිල කාව්‍යයේ දැක්වෙන ආකාරයට අනිත් අය චුට්ටක් ඉන්න දරුවෝ මේ එක දරුවෙකුට ප්‍රශ්න ලියා ගන්න බැරි වෙලා චුට්ටක් ඒක මේ ආයි කියන්නේ ගුත්තිල කාව්‍යයේ දැක්වෙන ආකාරයට ගුත්තිල ඇදුරුතුමා
ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගය ජයගනු ලබන්නේ ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගය ජයගනු ලබන්නේ වීණා වාදන තරගය ජයගනු ලබන්නේ සක්‍රයාගේ උපකාරයෙනි සක්‍රයාගේ උපකාරයෙනි නිදසුන් සහිතව විමසන්න නිදසුන් සහිතව විමසන්න නිදසුන් සහිතව විමසන්න හරි නේද හරි හරි පුතේ දැන් ඔන්න හැඳින්වීමට අපි කාලය දානවා කතුවරයා දානවා මූලාශ්‍රය දැම්මා හරිද මූලාශ්‍රය දැම්මා ඊට පස්සේ අපිට තව පුළුවන් මේකේ කවි කොච්චර තියෙනවද කවි ගණන ඕනිනම් ගුත්තිල කාව්‍යයේ සම්පූර්ණ කවි ගණන කොච්චරද කියලා දාන්න පුළුවන් නේද කවි ප්‍රමාණය දාත හැකි කවි 511ක් තියෙනවා කියලා අපිට දාන්න පුළුවන් හරි කවි ගාන දාත හැකි ඊට පස්සේ කාලය දැම්ම කතුවරයා කවුද කියලා දැම්ම මූලාශ්‍රය දැම්ම කවි ගණන දැම්මා ඕනනම් මේකට ආරාධනා කරපු කෙනාව දාන්න පුළුවන් ආරාධනය මොකක්ද ආරාධනය තමයි සලාවත ජයපාල කියලා අගමැතිවරයෙක් හිටියා එයා තමයි වැත්තෑවේ හාමුදුරුවන්ට ගුත්තිල කාව්‍ය ලියන්න කියලා ආරාධනා කරන්නේ දැන් ඔයාලා මේ ගුත්තිල කාව්‍ය ලියන්න හේතුව දන්නව නේද අර කවුද මේ තොටගමේ රාහුල හාමුදුරුවෝයි වැත්තෑවේ හාමුදුරුවෝයි දෙන්නට පොඩි නිකන් පොඩි සීන් එකක් ගිහලා දෙන්න දෙපැත්තට වෙලා නිකන් කිචි ගාගෙන පොඩි නිකන් රණ්ඩුවක් වෙලා එහෙම කිචි ගාලා රණ්ඩුවක් වුණාට පස්සේ තමන් වැරදි නෑ කියලා පෙන්නන්න තමන්ගේ ගුරුවරයාට ලියපු කවි පොත තමයි මේ. මොකද්ද කවි පොත? ගුත්තිල කාව්‍ය. හරිද? ගුත්තිල කාව්‍ය. එතකොට මේක ලියලා තියෙන සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේක අපි තව ඉස්සරහට කතා කරනකොට තමයි මේ දේවල් දැනගන්න වෙන්නේ. හරිද? ආරාධනය කරේ කවුද? කවි ගණන කොච්චරද? මූලාශ්‍රය මොකද්ද? කතෝරයා කවුද? කාලය මොකද්ද? ওই ටික තමයි ඉතින් තියෙන්නේ ඇත්තටනේ. ওই ටික තමයි තියෙන්නේ. එතකොට මෙන්න මේ දේවල් ටික දාලා අපිට පුළුවන් මේකේ හැඳින්වීමේ ඡේදය ලියන්න. හැඳින්වීමේ ඡේදය ලියන්න. එතකොට බලන්න මෙන්න මේ වගේ ටයිප් එකට තමයි පුතා මම දැන් මේ ඡේදේ වාට දෙනවා දැන්. ඡේදේ මම දැන් වාට ලියා ගන්න දෙනවා. ඔයා ලියා ගන්න ඕනේ. ඒ ලියාගෙන මේ බලන්න මේ ඕනෑම කවි පන්තියකාරී මොකක් හරි පාඩමක හරි ඔය ටයිප් එක පාවිච්චි කරලා දැන් ඔයා මේක ඇත්තටම ලියලා හුරු වුණාම ඕනෑම පාඩමකින් ඕනෑම විදියකට ගොඩ දා ගන්න ගලප ගන්න පුළුවන් ඈ. ගොඩ දා ගන්න ගලප ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගුත්තිල කාව්‍යයේ කවි කියලා කියන්නේ අපිට ඕනි විදියකට කදා ගන්න පිළිවෙලකට පුළුවන්. එතකොට පුළුවන්කම තියෙන නිසා ඔයාලට කවි සින්දු කරලා හරි සින්දු කවි කරලා හරි ඕනි විදියකට මේක පාඩම් කරගෙන උදාහරණ දෙක පිළිවෙලට හදාගෙන එහෙම කරගන්න. නේද? දැන් ඔය ඕනි තරම් තියෙන්නේ සින්දු කවි කරනවා කවි සින්දු කරනවා මේ මොනවාද පිරිඳු වගේ කියනවා. නේද? කිරි මෙහෙරට මල් නෙළුවට මගේ මතකය මට සුවඳයි ට්‍රැංග මල් අරගෙන ගියන් ඔයාට සම්මා සම්බුදු සරණ තියෙනවා නිකන් එහෙම හරි දැන් ඔය ගුත්තිල කාව්‍යෙත් එක එක තාලවලට කියන්න පුළුවන් එක එක්කෙනා එක එක තාලවලට කියනවා ඉතින් ඕවා මහා අමුතු රටාවල් නෙමෙයි ඔයාගේ ක්‍රමයක් හදාගන්න දැන් ඔය කලගිනි නැතුන් තාලවලට කියන්න පුළුවන් දිය ගොස පල කෙරමින් සැපමිනි ගිය තැන ඉස් වාරන් මුතුමිනි ගිය දිය නද එනමෙන් ගෙනමිනි සිය ගුණයෙන් වෙන නද නික්මිනි කියතේ හරිද ඔය එක එක්කෙනා එක එක තාලවලට කියන එක එක කවි එක එක තාලවලට කියත හැකි. ඉතින් ඔය කොහොම හරි තාලයක් හදාගෙන කවි ටිකක් පාඩම් කරගන්න ඕනේ. එතකොට මේ හැඳින්වීම ලියලා ඔයාට උදාහරණ ටික විස්තර කර ලියන්න ලේසි. හරිද? ඉතින් මේ ඔයා මොකක් හරි ක්‍රමයක් හදාගන්න. ඉතින් ඔයාට ගැලපෙන ක්‍රමය ඔයානේ දන්නේ. එතකොට ඔයා මොකක් හරි තාලයකට පාඩම් කරගන්න පුළුවන් නම් ඒක ඔයාට ගැලපෙන විදිහට ඔයා හදාගන්න. එච්චරයි. හරි නේද? දැන් මම ඔයාලට දෙනවා මේ හැඳින්වීමේ ඡේදය. ලියා ගන්න පුතා අර ප්‍රශ්නේ යටින් මෙන්න මෙහෙම. ප්‍රශ්නේ යටින් මෙන්න මේ ආකාරයට ලියා ගන්න බලන්න. මේ ආකාරයට
ලියා ගන්න. කෝට්ටේ රාජධානි සමයේ නැවන මේ කාලේ කෝට්ටේ හොඳේ කෝට්ටේ කාලේ කතුවරයා තමයි වැත්තෑවේ හාමුදුරුවෝ මූලාශ්‍රය තමයි ජාතක පොතේ ගුත්තිල ජාතකය කවිගාන 511යි මේකට ආරාධනා කරන්නේ සලාවත ජයපාල කියලා ඇමතිවරයෙක්. ඒතර ඒක තමයි අපි මේ ලියන්න යන්නේ. හරි ලියා ගන්න මෙහෙම. මෙහෙම ලියා ගන්න. කෝට්ටේ රාජධානි සමයේ නැත්නම් සාහිත්‍ය අවධියේ රචනා වූ ග්‍රන්ථ අතර කෝට්ටේ සාහිත්‍ය අවධියේ රචනා වූ ග්‍රන්ථ අතර කෝට්ටේ සාහිත්‍ය අවධියේ රචනා වූ ග්‍රන්ථ අතර ගුත්තිල කාව්‍යයට හිමි වන්නේ සුවිශේෂී තැනකි. ගුත්තිල කාව්‍යයට හිමිවන්නේ සුවිශේෂී තැනකි. වැත්තෑවේ හිමියන් විසින් රචිත මෙම ග්‍රන්ථයෙහි පද්‍ය 511කි. වැත්තෑවේ හිමියන් විසින් රචිත මෙහි පද්‍ය 511කි. ඔය පුළුවන් තරම් පුතා ඔය සංඛ්‍යා වගේව දානකොට අකුරෙන්ම ලියන්න 511 කියලා ඉලක්කමෙන් දාන්න නැතුව 511කි. ගුත්තිල ජාතකය මූලාශ්‍රය ලෙසින්ගෙන රචනා වී ඇති මෙහි ග්‍රන්ථ රචනයට ආරාධනා කර ඇත්තේ සලාවත ජයපාල නම් ඇමතිවරයෙක් විසිනි. ආය මුලින්දන් බලන්න මුලින්දන් බලා ගන්න පොඩ්ඩක් මුලින්දන් කියනවා. හරි. ආගන්න පුතා ආය මුලින්දන් අහගන්න. දැන් ඔයා ලියපෙක පොඩ්ඩක් අහගන්න. පොඩි වෙනස්කම් වෙයි ඈ. මේක මම අර මේ එබිලේ හිතලා දෙන කොටසක් නිසා මම මේ කියන කතන්දරේ පොඩි වෙනස්කම් වෙයි. අඩුපාඩු තියෙනවා නම් හදාගන්න. හරිද? කෝට්ටේ රාජධානි සමයෙහි රචනා වූ
කෝට්ටේ රාජධානි සමයෙහි රචනා වූ ග්‍රන්ථ අතර කෝට්ටේ රාජධානි සමයෙහි රචනා වූ ග්‍රන්ථ අතර ගුත්තිල කාව්‍යයට හිමිවන්නේ ගුත්තිල කාව්‍යයට හිමිවන්නේ වැදගත් තැනකි නැත්නම් විශේෂ ස්ථානයකි. මම මේ කියපත් එක පොඩ්ඩක් බලන්න ඔයාලගේ මොනවා හරි වෙනසක් තියෙනවා නම් ඒක හදා ගන්න. ඈ මම මේකම නෙවෙයි කියවෙන්නේ සමහරලාවට පොඩි පොඩි වෙනස්කම් වෙයි. මොකද අර කලින් කියප එක හිතා ඒ කියන්නේ වෙලේ හිතලා දීප එකක් මිසක මේ ඉවිච් එකක් නෙවෙයි. ඒ නිසා පොඩ්ඩක් බලා ගන්න කල්පනාවෙන්. හරිද? වෑත්තෑවේ හිමියන් විසින් රචිත වෑත්තෑවේ හිමියන් විසින් රචිත මෙහි වෑත්තෑවේ හිමියන් විසින් රචිත මෙහි කවි 511ක් කවි 511ක් කවි 511ක් ජාතක පොතේ එන ගුත්තිල ජාතකය මූලාශ්‍රය ලෙසින්ගෙන ජාතක පොතේ එන ගුත්තිල ජාතකය මූලාශ්‍රය ලෙසින්ගෙන රචනා වූ මෙම ග්‍රන්ථය රචනය සඳහා ආරාධනා කර ඇත්තේ සලාවත ජයපාල නම් අගමැතිවරයා විසිනි. හරි නේද? හරිනේ? හරි. ඔන්න පුතා ඔය විදිහට තමයි දැන් හැදින්වීම ලිව්වේ. දැන් ඔයා හැදින්වීම ලිව්වනේ. දැන් මේ තොරතුරු ටික දාන්න. මම ඇත්තටම දැන් කාලය ගත්තාම 6 වන පරාක්‍රමබාහු රජතුමා තමයි මේ කාලේ හිටපු එකම රජතුමා. හරි? 6 වන පරාක්‍රමබාහු රජතුමා. එතකොට 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ තමයි කෝට්ටේ රාජධානි කාලේ. මේ කාලේ ගොඩාක් කවි පොත් ලියවිච්ච කාලයක්. ඒ නිසා මේ කාලේට පොඩි විශේෂ නමකුත් කියනවා. මොකක්ද ඒ නම? මේ සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය කියලා කියනවා මේ කාලේ. හරිද? සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. ඔය වගේ නමකුත් කියනවා. හරි. ඔන්න එහෙම දැන් ඔයා හැදින්වීම ලිව්වනේ. දැන් ඇත්තටම පුතා අපි මේ ඔය හැදින්වීම ඔහොම ලියලා ඊළඟ කෑල්ල පටන් ගන්න යන්නේ නැහැ. කොහොමද පටන් ගන්න? ඔයා ඔය හැදින්වීම ලියලා ඕකටම අපි දාන්න ඕනි යටින් අපිට දීලා තියෙන ප්‍රශ්නය ඕකට ගැලපෙයි. ඒ කියන්නේ ඡේද කෑල්ලක් විදියට සෙට් වෙන්න අපිට දීලා තියෙන ප්‍රශ්නේද ගලපලා දාන්න ඕනේ. ඇයි එහෙම දාන්නේ? එහෙම දාන්න හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? හේතුව තමයි ඔයා ලියන දැන් උඩ ඡේදේ තනි කරන්න බෑ. ඒක නිකන් ඔහේ නිකන් ඡේදයක් වෙන්න බෑනේ. නිකන් ඡේදයක් වෙන්න බැර නිසා පුතා ඔයා ලියන ඡේදය ඊළඟ ඡේදෙත් එක්ක ලව් එකක් පොඩි කම්බයින්ඩ් එකක් හදන්න. හරිද? දැන් ඔයා මේ ඡේදෙ ලිව්වයි කියලා හිතන්නකෝ. දැන් ඔයා අලුත් ඡේදෙ ලියලා. දැන් ඔයා හැදින්වීම මෙහෙම ලිව්වනේ. හරිද? ඔයා හැදින්වීම ඔහොම ලියලා. දැන් ඔහොම රූල් 4ක් 5ක් ලියලා. දැන් ඔය ඡේදෙ තියෙනවා. දැන් මේ ඡේදෙන් වැඩක් නැහනේ. මේ ඡේදේ යට තියෙන ඡේදය අතර පොඩි ලව් එකක් තිබුණ නැත්තම්. පොඩි ලව් එකක් හැදෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒ ජීවත් වෙන්න බෑ. හරිද? ජීවත් වෙන්න බෑ. පොඩි ලව් එකක් හැදෙන්න ඕනේ. එතකොට මෙන්න මේ ඡේදෙයි, ඒ කියන්නේ ඔයා දැන් ලියපු හැදින්වීමේ ඡේදෙයි අපි ඊළඟට ලියන්න යන ඡේදයි අතර ලව් එක හදන්නේ කවුද? ලව් එක හදන්නේ මෙන්න මෙතනට අපි ඇඩ් කරන කෑල්ල. ඔන්න ඔතනට අපි ඇඩ් කරනවා පොඩි කෙනෙක්. කවුද ඒ කෙනා? අපිට දීලා තියෙන ප්‍රශ්නය ඕකට ඕම ඇඩ් කරනවා. ඇඩ් කරන්නේ නිකන් අර විමසන්න එහෙම කියලා කෑල්ලක් නෙවෙයි ඈ. එහෙම ඇඩ් කරන්නේ නැහැ. ඇඩ් කරන්නේ පුතා මෙන්න මෙතන ප්‍රශ්නය. අපි උතෙන් ඇඩ් කරනවා ප්‍රශ්නය.
ප්‍රශ්නය තමයි ඔතන මේ ප්‍රශ්නය පිළිවෙලකට ඇඩ් කරාම මොකද වෙන්නේ? ප්‍රශ්නය පිළිවෙලකට ඇඩ් කරාම බලන කෙනා දැන් උඩ ඉඳන් ඔයා දැන් සාමාන්‍යයෙන් එක්සෑම් ලියනකොට ප්‍රශ්නේ ලියලා ඡේදෙ විතර මේ විචාර ලියන්න යන්නේ නැහනේ. කෙලින්ම ප්‍රශ්න අංකය දැම්ම විචාරය ලියාගෙන ගියා. එතකොට බලන කෙනාට ඔයා ලියලා තියෙන හැඳින්වීමත් එක්ක ඒ යටින් ප්‍රශ්නය ගලපලා තිබ්බොත් බලන කෙනා දන්නවා මෙයා මේක තමයි ලියලා තියෙන්නේ. ඒතර බලන කෙනාගේ හිතට හරි පොඩි නිකන් පොඩි කූල් එකක් චූන් එකක් එනවා. අම්මනේ ඉතින් මේ එකා මොනවා හරි දන්න එකෙක් පිළිවෙලක් වැඩකට පිළිවෙලක් ඇතුව වැඩ කරන එකෙක්. එතකොට මෙයාගේ ඉතුරු ටිකත් හොඳට ඇති. මෙයාගේ ඉතුරු ටික කියන්නේ මේ මොකක් අම්මගුලන් නෙවෙයි. ඔබ ලියලා තියෙන ਵਿਚාරයේ මොකක් හරි මේ පිළිවෙලකට හොඳට ඇති කියලා තමයි අදහස. නේද පුතේ? එතකොට ප්‍රශ්නේ ලියනවා. දැන් ඔය ඡේදර කොහමද අපි ප්‍රශ්නේ ගලපන්නේ? ඔන්න බලන්න දැන් මම ප්‍රශ්නේ ගලපලා ඔයාට මේ ඡේද කැලල කියනවා. ඔන්න ලියා ගන්න. ලියා ගන්න මෙහෙම. ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. එසේ වූ ගුත්තිල කාව්‍යයේ සඳහන් වන ආකාරයට. ලියා ගන්න ඒකටම යටින් එසේ වූ ගුත්තිල කාව්‍යයේ සඳහන් වන ආකාරයට. එසේ වූ ගුත්තිල කාව්‍යයේ සඳහන් වන ආකාරයට ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගය. එසේ වූ ගුත්තිල කාව්‍යයේ සඳහන් වන ආකාරයට ගුත්තිල ඇදුරුතුමා වීණා වාදන තරගය ජයගෙන ඇත්තේ නැත්නම් ජය ගනු ලැබුවේ කැමති එක. ජය ගනු ලැබුවේ සක්‍රයාගේ උපකාරයෙනි. සක්‍රයාගේ උපකාරයෙනි. ඔන්න බඩවුනේ දැන් ඔන්න ඔය විදිහට තමයි හැඳින්වීම ලියන්නේ. දැන් ඔයාට ඔක දැක්කම නිකන් අමාරුයි වගේ නිකන් එහෙම තේරෙනවද? නෑ නේද? පට්ට සරලයි. අමාරුවක් ඇත්තටම අමාරුවක් මොකුත් නෑ. ඕකේ ඔයා පොයින්ට් එකට ඔන්න ඔය ක්‍රමයේ අල්ලගත්තා නම් ඇති. දැන් ඔය තියෙන ਵਿਚාරයක් අපි ලියනකොට ඒකට අදාළ හැඳින්වීම ලියන පිළිවෙල. හරිද? ඒකට අදාළ හැඳින්වීම ලියන පිළිවෙල තමයි ඔය තියෙන්නේ. දැන් ඒක වෙන කතන්දරයක් මොකුත් නෑ. අපි අර පාඩමට අදාළ හැඳින්වීම දැන් ඔයාගේ ඇත්තටම ඔය තියෙනවනේ අච්චු පොතේ නේද? අච්චු පොතේ කහපාට කොටසක් තියෙනවනේ. ඒ කහපාට කොටසේ තියෙනවනේ ඔයාගේ හැඳින්වීමක්. නේද? ඔයාගේ හැඳින්වීමක් තියෙනවා ඒ කහපාට කොටස. එතකොට ඒ කොටස මෙන්න මේ මම මගේ ටියුට් එකේ සාමාන්‍යයෙන් හැම පාඩමකම පුතා ඔයාට දැන් ඔය සතර කර්මන්ත්‍රණේ හම්බුණා නම් ඒ සතර කර්මන්ත්‍රණේ හැඳින්වීම කොටසට අදාළ දේවල් මුලින් මම ෂෝට් නෝට් කරලා විස්තර කරලා දීලා තියෙනවා. දැන් මේකෙත් එහෙම තියෙනවා මේදී ඔය තියෙන්නේ ගුත්තිල කාව්‍යලට අදාළ අර හැඳින්වීම ෂෝට් නෝට් කරපු කොටස මේ තියෙන්නේ. හරිද? ඔයාට දැන් ටියුට් එක ඕනි කෙනෙක් ඉන්නවා නම් ටියුට් එක ගන්න ඕනේ නම් මේ මැසේජ් එක දැම්මම ඔයා මැසේජ් එකක් දාන්න WhatsApp එකට අර මම දීපු නම්බරේට ටියුට් එක දෙන්න කියලා මේ ගුත්තිල කාව්‍ය ටියුට් එක දෙන්න කියලා ටියුට් එක වාන්න ලැබෙයි. ටියුට් එක ලැබුණාට පස්සේ මේකේ කවිවල අර්ථය දැන් මේකේ මම දාලා තියෙන හැම කවියකින්ම එක්සෑම් එකට එන්න පුළුවන් අමාරු වචන ටික. අන්නේ වචන ටික ඒ ටික සම්පූර්ණ කරගන්න. එතකොට ඔයා ඉදිරියේදී අපිත් එක්ක දිගටම ක්ලාස් එකට සම්බන්ධ වෙන දරුවෙක් නම් ඔය පාඩම අපි නැවත කරනකොට ඔයාට මේ පාඩම සම්පූර්ණ කරගත්තා. කිසි අවුලක් නැහැ. හරිද? කිසි අවුලක් නැහැ. ඉදිරියේදී සම්බන්ධ වෙන කෙනෙක් නම් ලබන මාසෙ ඉඳලා සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාට PDF එක නෙවෙයි. එහෙම සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මේ PDF එක ඊළඟට print කරගන්න එපා. හරිද? print කරගන්න එපා. මොකද මේ ටියුට් එක අපි ඔයාගේ ගෙදරට එවනවා. ඉදිරියට දිගටම සම්බන්ධ වෙන කෙනෙක් නම්. හරිද? එතකොට සම්බන්ධ වෙන දැන් මේ එහෙම නැත්තම් print එකක් දාගන්න කමක් නැහැ. මොකද ඉතුරු ඒවා ටියුට් හම්බ වෙන්න තින් අර ක්ලාස් එකට දිගටම සම්බන්ධ වෙන දරුවන්ට තමයි අපි මේ මාසෙ පුතා ෆ්‍රී යන්නේ. එතකොට ඔයාට දැන් අපි ගැන දන්නේ නැති කෙනෙකුට අයිඩියා එකක් ගන්න තමයි අපි ෆ්‍රී ක්ලාස් එක දාලා තියෙන්නේ. හරි? ඒක සරල ඇත්ත ඒක 아무තු කතාවක් නෙවෙයි. එතකොට ඔයා දැන් මගේ ඇත්තටම දැන් විශාල ප්‍රමාණයක් දැනට පළවෙනි කණ්ඩායමේ යනවා. දෙවෙනි කණ්ඩායම අයිඩියා එකක් දෙවෙනි කණ්ඩායමේ අලුතෙන් සම්බන්ධ වෙන අයට අයිඩියා එකක් ගන්න තමයි මේ ක්ලාස් එක අපි දෙකද මේකේ යන මේ ටියුට් එක ඔයාට PDF එක ගන්න පුළුවන්. ඇත්තටම දැන් ටියුට් එක ඕනි කෙනෙක් නම් ටියුට් එක දිගටම දැන් අපිත් එක්ක දිගටම සම්බන්ධ වෙන කෙනෙක් නම් ටියුට් එක මේක ගත්තේ නැතත් අවුලක් නැහැ. එතකොට යාර ටියුට් එක ගෙදරටම හම්බ වෙනවා.
එතන එහෙම නැත්නම් මේ ටියුට් එක print out එකක් දාගෙන මේව කරගන්න. නැත්නම් print out එකක් දාගන්න එපා. ඔයාලා ටියුට් එක ඉල්ල ගන්න පුළුවන්. ක්ලාස් ටයිම් එක කීයද කියලා අහනවා. මේ ටයිම් එකමයි පුතේ. අපේ ක්ලාස් ටයිම් එක මේ ටයිම් එකමයි සඳුදා. ඒ කියන්නේ ඔයාලගේ කණ්ඩායම යන්නේ සඳුදා 7:30 සිට 9:30 දක්වා තමයි ක්ලාස් ටයිම් එක යන්නේ. හරිද? ක්ලාස් ටයිම් එක යන්නේ 7:30 සිට 9:30 දක්වා. අපි මේ ටයිම් එක 7:30 කියන්නේ එක්ක 8 වෙන්න පුළුවන්. 8 7:30 ඒ ටයිම් එක තමයි ගොඩක් වෙලාවට යන්නේ. හරිද? 8 තමයි ඉතින් පහසුම වෙලාව. හැමෝටම ගෙදරට ඇවිල්ලා ඉස්කෝලේ ගිහලා ගෙදර ඇවිල්ලා එහෙම වෙලා ඒ ටයිම් එකට තමයි ක්ලාස් එක යන්නේ ඉදිරියට. ඉතින් දැන් චුට්ටක් ඉතින් ඔය රැට හැරලා ඉන්නේ එහෙම පුරුදු වෙන්න. එහෙම. එතකොට අපේ ක්ලාස් එකට එන අයට තව එකක් තමයි ක්ලාස් එකට එන අයට ෆ්‍රී ක්ලාස් එකක් හම්බ වෙනවා මේ පේපර් ක්ලාස් එක. පේපර් ක්ලාස් එක ෆ්‍රී. ඒකට අදාළ පේපර් ටිකත් ඔයාගේ ගෙදරටම එවනවා කුරියර් එකේ. හරි? රියුට් එකයි පේපර් එකයි සියල්ලම. මේ පේපර් එක එවන්නේ ඇත්තටම මේ සෑම පාඩමක්ම කවර් කරන්න හදපු. ඒ කියන්නේ සාහිත්‍ය විතරක් නෙවෙයි සාහිත්‍යයයි භාෂාවයි පාඩමෙන් පාඩම කවර් කරපු සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර ටිකක් තමයි වාට එවන්නේ. හරි? එතකොට හරි. එතකොට පුතා ඔයාලගේ ඒ ඉතුරු තොරතුරු ක්ලාස් P අනම්මනම් ඒ තොරතුරු ඔයාට අර අපි දීපු WhatsApp නම්බරයට මැසේජ් එකක් එවුවොත් මැසේජ් එකක් එවලා දැනගන්න පුළුවන්. මේ දේවල් සියල්ලක්ම මැසේජ් එකක් එවන්න. මැසේජ් එකක් එවුවට පස්සේ එයාලා ඔයාට සම්පූර්ණයෙන් විස්තර ඔයාට ලැබෙන සලස්වයි. හරිද? ක්ලාස් එකේ අපි වැඩ කරන සෙට් එක අපේ දරුවෝ ටික මේ ඔයාට මේ WhatsApp නම්බරයට එවන්න මැසේජ් එකක් තොරතුරු ඒ තොරතුරු එවුවට පස්සේ ඔයාට ඊටු ටික දැනගන්න පුළුවන්. හරි? හරි. ඊළඟට මේ තියෙන්නේ මේ දේවල් ටික. මේ තියෙන්නේ අර ෂෝට් නෝට් එක. හරිද? මේ තියෙන්නේ ෂෝට් නෝට් එක පුතේ. මේ ෂෝට් නෝට් එක පාඩම පුටාගත් ග්‍රන්ථයේ ගුත්තිල කාව්‍ය. දැන් අපි මේ අර ලියපු දේවල් මේ තියෙන්නේ. හරිද? පාඩමේ කතෝරයා වැත්තෑවේ හාමුදුරුවෝ. ග්‍රන්ථයේ රචනා වූ අවධියේ කෝට්ටේ සාහිත්‍ය අවධිය. ග්‍රන්ථයේ කාව්‍ය ප්‍රමාණය 511යි. දැන් අපි මේව දාලා නේද අපි ඔය හැදින්වීම ලිව්වේ. නේද? ඊට පස්සේ ගුත්තිල කාව්‍යයෙන් විස්තර වන ජාතකයේ ගුත්තිල ජාතකය. ජාතක පොතේ 244 වෙනි කතාව. ගුත්තිල කාව්‍යයේ බස්වාර ජනකවියේ බස්වාරට ආසන්න වන සරල බස්වාරක්. ඊට පස්සේ ගුත්තිල කාව්‍ය ආරම්භ කර ඇති ගණය. පළවෙනිම කවිය ලියලා තියෙන ගණය මොකද්ද? ඒක ඇවිල්ලා වායු ගණය. ඊට පස්සේ ගුත්තිල කාව්‍ය අදාළ වන කාව්‍ය විශේෂය ජාතක කතා කාව්‍යයක්. මොකද ජාතක කතාවක් ඇසුරෙන් මේක ලියපු නිසා ජාතක කතා කාව්‍යයක් කියලා තමයි අපි මේකට කියන්නේ. ඊට පස්සේ ගුත්තිල කාව්‍ය අදාළ වන කාව්‍ය විශේෂ ජාතක කතා කාව්‍ය. ගුත්තිල කාව්‍ය රචනා කිරීමට ආරාධනා කළේ සලාවත ජයපාල ඇමතිවරයා. ගුත්තිල කාව්‍ය රචනා කිරීමේ මූලිකම හේතුව මම ඔයාලට කලින් කිව්වා වැත්තෑවේ හාමුදුරුවෝයි කොතගමුවේ හාමුදුරුවෝ අතර ඇතිවෙච්ච පොඩි වලියක්. ඊළඟට කෝට්ටේ යුගයේ පිළිබඳ ප්‍රකට හැඳින්වීමක් කියව මතකද? සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගය. ඔක තමයි කතන්දරේ. එතකොට ඊට අමතරව කෝට්ටේ යුගයේ සිට වෙනත් සාහිත්‍යකරුවෝ තොටගමේ රාහුල හාමුදුරුවෝ, වීදාගම හාමුදුරුවෝ, ඉරුගල් කුලතිලක ඒ වගේ අය තමයි කෝට්ටේ කාලේ හිටපු කතුවරු. හරි. ඔන්න ඔය ටික දාලා තමයි අපි දැන් ඔය හැඳින්වීම ලිව්වේ. හරිද? ඊට පස්සේ තින් දෙයනේ කියලා පළවෙනි උදාහරණය විස්තර කරන්න තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි උදාහරණයට අදාළ විස්තරය. ඔන්න බලන්න. මේ තියෙන්නේ පළවෙනි උදාහරණයට අදාළ විස්තරය. හරි. මේ තියෙන්නේ ගුත්තිල ජය තහවුරු කිරීමට සක්‍ර දෙවියන් ඇතුළු දිව්‍ය පිරිවර අවස්ථාවට පැමිණ සිටියහ. ඒ කියන්නේ ගුත්තිල දුරතුමාට උදව්වට සක්‍රයාගේ සෙට් එක බහැලා හිටියා වැඩි. ගුත්තිල දුරතුමාගේ උදව්වට සක්‍රයාගේ සෙට් එක බහැලා හිටියා උදව්වට. එතකොට අන්නේ කෑල්ල ඔයා විස්තර කරන්න ඕනේ. එතකොට ඒක විස්තර කරන්න මහා කතන්දරයක් නෑ. මෙන්න මේ වගේ විස්තර කරගන්න. කොහොමද විස්තර කරන්නේ? මේ වගේ පොඩ්ඩක් විස්තර කරගන්න. මේකේ දැන් ගුත්තිල දුරතුමා සක්‍රයාට උදව් කරන්න එන්නේ තනියම නෙවෙයි. අර මං කිව්වේ කැරමිනි බරණ රැස් රසින් සුරසැව සුවහස් දේදුණු ලක්ෂ ගණක් පායලා වගේ ගුත්තිල දුරතුමා මේකවද දෙවියන්ගේ තිබිච්ච ශරීරවල තිබිච්ච ආභරණ දහස් ගණක් දිලිසෙනවා. ඒ දිලිසෙන ආභරණ වලින් වේදන ආලෝකයෙන් මොනවාද දේදුණු ලක්ෂ ගණක් පායලා තියෙනවා. ආන්නේ සිද්ධිය. ඒතකොට ඔයාලට ලියන්න පුළුවන් මේ ඡේදය අලුත් ඡේදකින් ලියනවා. කොහොමද ලියන්නේ? ගුත්තිල දුරතුමාගේ වීණා වාදන තරගය ජයග්‍රහණය කරවීමට සක්‍රයා ඇතුළු දෙවියෝ දහස් ගණක් පැමිණි බව සඳහන් වේ. එතකොට සක්‍රයා ඊළඟට ලියනවා. සක්‍රයා ඇතුළු පිරිස
මේ සක්‍රය ඇතුළු පිරිස පැමිණෙන්නේ තමන්ගේ ශරීරවල පැළඳගත් රත්තරන් මුතුමැණික් ආභරණ ආදියෙන් සමන්විතය. සූර්ය රශ්මිය ඒ ශරීරවලට වැදී මේ විහිදෙන ආලෝකයෙන් තේදුණු ලක්ෂ ගණනක් පායා තිබූ බව ජනතාවට පෙනෙන්න තිබූ බව කවියා සඳහන් කරයි. එයින් පැහැදිලි වන්නේ සක්‍රයා ඇතුළු පිරිස බුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදන තරගය ජයග්‍රහණය කරවීමට පැමිණි බවයි කියලා ලිව්වා. අර ඔයාට අදාළ උද්ෘතය ලිව්වා. කොහමද ලියන්නේ? දැන් මේ තියෙන්නේ. දැන් ඔන්න පළවෙනි ඡේදය ලිව්වා, ප්‍රශ්නය බැලන්ස් කරා. ඊට පස්සේ දෙවනි ඡේදය ඔහොම ලියනවා. හැම වෙලේම මතක තියාගන්න ඔයාලට කොහොම ඔයාලට මොන විදියට ඔයා ඉගෙනගෙන තියෙනවද දන්නේ නැහැ. හැම වෙලේම මතක තියාගන්න මයි පුතේ මේ විචාරයක් ලියනකොට කලින් උද්ෘතය ලියන්න යන්න එපා. අයි දන්නවද? ඒක ඔයාට අවාසි. එකක් අවාසි එකක් වැරදි. එහෙම විචාර ලියන ක්‍රමයක් නැහැ. ඉස්සලා හැඳින්වීම ලිව්වා. ඊට පස්සේ පළවෙනි උදාහරණය නැත්තම් උද්ෘතය විස්තර කරන ඡේදය ලිව්වා. ඊට පස්සේ උද්ෘතය ලිව්වා. එහෙමයි ලියන්නේ. එහෙම නැතුව මේ කලින් උදාහරණය ලියලා ඊට පස්සේ ඒක එහෙම ක්‍රමයක් නැහැ. මම දන්නේ ඔයාලගේ ඉස්කෝලවල පන්තිවල හරි කොහේ හරි ඔයාලා ඉගෙන ගත්ත විදිය කොහොම කියලා දීලා තියෙනවද කියලා. නමුත් මේ විචාරයක් ලියන පළවෙනිම ක්‍රමය තමයි ඕක. ඒ සාමාන්‍ය සරල ලේසිම ක්‍රමය ඕක. හරිද? දැන් අර මම කියලා දීපු ඡේදේ මෙන්න මේ විදියට විස්තරය ලිව්වා. ඒකට යටින් උදාහරණය ලිව්වා, උද්ෘතකම දාන්න බෑ. මේ උද්ෘතකම දැම්ම කවිය ලිව්වා. කවියේ පදවේලි 4ම ලියන්න. කවියක පදවේලි 2ක් විතරක් ලියන නිකන් ඉන්න එපා. ඇයි දන්නවද? ඒක නිකන් මදි පාඩුවක් වගේ. ඒතකොට බලන කෙනාටත් හිතනවා මෝ නිකන් කම්මැලි හරියට ලියලා නැහැ. එතකොට යාටත් නිකන් ලකුණු දෙන්නත් එම් පොඩි කම්මැලි කමක් ගන්නවා නිදිවතක් වගේ. ඒ නිසා කිසිම වෙලාවක භාගයට ලියන්න එපා. භාගයට ලියන්න නැතුව හරියට පිළිවෙල කරලා ලියන්න. සම්පූර්ණ කවියම ලියන්න. කැරමිනි බරණ රැස් රසින් සුරසැව සුවාස් සුරං සහසහස නොකර සිටිය ආස්කුසෙස් කියලා ලියන්න. ඊට පස්සේ ඔය විදිහටම දෙවනි ඡේදය විස්තර කරන්න. දෙවනි ඡේදයට අදාළ උදාහරණය ලියන්න. තුන්වෙනි ඡේදය විස්තර කරන්න. උදාහරණය ලියන්න. විචාරය ඉවර කරන්න අවසන් ඡේදයෙන්. එතකොට ඔයා ඡේද 5ක් ලියලා විචාරය ලියන්න අවසන් ඡේදය මොකක්ද අවසන් ඡේදය? ඉහත සඳහන් පරිදි. ඒක ලියනවා මෙහෙම. හරිද? ඉහත සඳහන් පරිදි. ඉහත සඳහන් පරිදි පැහැදිලි වන්නේ කියලා ලියලා ගුත්තිල ඇදුරුතුමාගේ වීණා වාදන තරගය අපි අර ප්‍රශ්න කෑල්ලම තමයි ඒක එතනට බැලස් කරන්නේ. වීණා වාදන තරගයේ ජයග්‍රහණය කරවීමට සක්‍රයාගේ උපකාර ලබාගත් බවයි කියලා අපි අර මෙච්චර වෙලා ඉුවේ මෙන්න මේක කියලා විස්තර කරනවා. ඕන් ওই විදිහට තමයි මම පුතේ රත්තරන් පැටියෝ විචාරයක් ලියන්නේ. හරිද? එතකොට දැන් ඔයාට පුළුවන් නම් ඔය දැන් අපි දැන් ඔයාලා ටියුට් එක ඉල්ලගෙන හරිද මැසේජ් එකක් දාලා ටියුට් එක ඉල්ලගෙන ඔය ටියුට් එකෙන් ඔය විචාරය ඔයා ලියලා පුළුවන් නම් අපේ WhatsApp එකටම ඒකේ පැහැදිලි ෆොටෝ එකක් ගාලා මොකක් හරි අර මේ කැම් ස්කෑනර් එකකින් හරි මොකක් හරි එකකින් ස්කෑන් කරලා හරි PDF එකක් විදියට හරි ඔයා අපිට එවුවොත් අපි ඒක අඩුපාඩු ටික හරියටම ඔයාට මාක් කරලා ඒකේ මේ අඩුපාඩු ටික මාක් කරලා ඔයාට නැවත මේ WhatsApp එකේම තොරතුරු එවන්නත් පුළුවන්. එහෙම නැත්නම් හරියටම බලා ගන්න ඕනේ නම් පොයින්ට් එකටම බලා ගන්න ඕනේ නම් ඔයාට තියෙන්නේ ඔයා ලියන ਵਿਚාරය හොඳට පිළිවෙලකට තැපැල් මේ ලියුම් කවර් එක දාලා තැපැලෙන් අපිට ලැබෙන්න සලස්වන්න අපි නැවත වාට ඒක බලලා රිටර්න් එවනවා ඔයාගේ. එතකොට ඔයාටම බලා ගන්න පුළුවන් ඔයා ගතින් වෙලා තියෙන අඩුපාඩු මොනවද විස්තර හරියටම බලා ගන්න. ඒක තමයි හරිම ක්‍රමය. ඉතින් වැඩේ ගොඩ දාන්න කිතන එක කොටපන් ඔය මොනවා හරි දේවල් කොහොම හරි කරලා නෙවෙයි හරියට පිළිවෙලට කරලා වැඩේ ගොඩ දාගන්න අයිඩියා තියෙන. එහෙම නැතුව නිකන් අර උඩින් පල්ලෙන් ලෙව කණේ උන්ට නම් ඉතින් ඒක තමයි. ඔයාම කල්පනා කරලා බලන්න කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඔන්න ඒ විදිහට තමයි මයි පුතේ 10 වසරේ දැන් මේ පොයින්ට් එකට ਵਿਚාරයක් ලියන එකේ හරියට අල්ල ගත්තොත් නේද? දැන් ඇත්තටම මේ අපි ඉස්සරහදී ਵਿਚාර දැන් අපේ පන්ති වල දිගටම සම්බන්ධ වෙන ළමයින්ට දරුවන්ට අපි ਵਿਚාර ලියන ඒවා හැම පාඩමකින්ම විචාර ලියන කතන්දර මේ දේවල් වෙනවනේ. එතකොට ඔයාට ඇත්තටම හරියට මේක පොයින්ට් එකටම අල්ල ගන්න පුළුවන්. ඒක දෙයක් නෑ.
දැන් මං හිතනවා අද දවසෙත් එයාට යම් කිසි දෙයක් අවබෝධ වෙන්න ඇතිනේ. හැඳින්වීමක් ලියාගන්නේ කොහමද? ඊට පස්සේ ඡේදයක් විස්තර කරන්නේ කොහමද? උද්ෘතය ලියන්නේ කොහමද? මතක තියාගන්න උද්ෘතය ලියනකොට පුතා අනිවාර්යෙන් උද්ෘත කමා දාන්න. උද්ෘතය මෙහෙම ලිව්වා උද්ෘත කමා දැම්මා. පැහැදිලිද? ඒක අමතක කරන්න එපා. උද්ෘතයක් නම් අනිවාර්යෙන් උද්ෘත කමා දාන්න. පුළුවන් තරම් අනිත් එක තමයි පුළුවන් තරම් ඔයාට පුළුවන් නම් වේගෙන් ලියන්න පුළුවන් දරුවෙක් නම් පාට දෙකක් පාවිච්චි කරන්න විස්තර කරන්න එක පාටකුයි උදාහරණ ලියන්න එක පාටකුයි පාට දෙකක්. ඒ කියන්නේ නිලුයි කළුයි විතරයි ඈ. වෙන වෙන මේ පාටවල් පාවිච්චි කරන්න එපා. සාමාන්‍යයෙන් ඉතින් අර විස්තරම නෝට් එකක් ලියනකොට නම් කමන්නේ. එහෙම පාට දෙකකින් ලිව්වට හැබැයි මේ එක්සෑම් එකේදී පාවිච්චි කරන්න බෑ ඔයාලට පාට දෙකක් ඈ. අනිවාර්යෙන් තනි පාටින් වා වැඩේ කොට දාන්න ඕන. මේ පාට දෙවරි පාට දෙක පාවිච්චි කරනවා පාට පාවිච්චි කරන්න බෑ. කළුයි නිලුයි පාවිච්චි කරන්න පුළුවන් කිසි ගැටලුවක් නෑ හොඳේ. එතකොට හැබැයි බං එක්සෑම් එකේ මෝඩ වැඩේ කරන්න යන්න එපා. මොකද දන්නවද? උද්ෘත හයිලයිට් වෙලා දැක්කොත් ඔයාගේ වැරද්දක් තිබ්බොත් මේ වැරද්ද හයිලයිට් වෙලා පේනවා. ඒ නිසා තනි පාටින්ම ලියන්න විභාගයකදී. හරි. එතකොට අනිවාර්යෙන් උද්ෘතකමා මේව දාලා තමයි උද්ෘතය ලියන්න ඕන. එහෙම නැත්නම් මේ ඒක උද්ෘතයක් විදිහට පිළිගන්න බෑනේ. හරි. ඊළඟට ওই විදිහට තමයි පුතා විචාර කතන්දරේ අපි දැන් අද කතා කරන්නේ. ඒ මං හිතනවා ඔයාලට මම යම්කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා මේ කතන්දරය ඇතුලේ විචාරයක් ලියන විදිය පොයින්ට් එක හරියටම අල්ලගන්න නැති කියලා. ඒ කියන්නේ මේ සරලව අල්ලගන්න නැති කියලා මං හිතනවා. මේ සරලව අල්ලගන්නවා කියලා කියන්නේ මේක තමයි වෙන ක්‍රමයක් නෑ. කියන්නේ මේක තමයි ඊටාම සරල ක්‍රමය. ඉතින් දිගින් දිගට අපේ ඉස්සරහා ක්ලාස් වලට සම්බන්ධ වෙන 10 දරුවන්ට නැවත WhatsApp නම්බරේ ලියනවා 76යි 39යි 18යි 177. හරිද? මෙන්න මේ නම්බර එකට 177 මේ නම්බර එකට WhatsApp මැසේජ් එකක් දාලා ඔයාට දිගටම පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එතකොට ඉදිරි තොරතුරු ඒ නම්බර එක හරහා ඔයාට ලැබෙයි. තොරතුරු ලැබෙයි. ගෲප් වල ඉන්න අපේ මැසේජ් දාන ගෲප් වල ඉන්න. ඔයාට පෞද්ගලිකවත් මැසේජ් එක ලැබෙයි. ගෲප් එකටත් මැසේජ් එක දානවා. ගෲප් වල රැඳිලා ඉන්න. ඉතින් ඒ විදිහට තමයි වැඩ ටික තියෙන්නේ. ඉතින් පුතාලා එහෙනම් අපි දැන් නවත ලබන සතියේ සාමාන්‍ය විදියට පන්තිය තියෙනවා. මේ මැසේජ් එක දානවා ඔයාලට දැන් තොරතුරු ඉස්සරහට දානවා. ඉතින් දැන් මට පස්සේ ඉස්සරහට පන්ති වලට සම්බන්ධ වෙන්නත් පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් ඕක තමයි කතන්දරේ. එහෙනම් අද දවසේ අපි සමු ගන්නවා මේ පන්තියෙන් අද දවසේ සමු ගන්නවා. ඉතින් ඔයාලට ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. නිකන් යන්න එපා. හાર્ට් එකක් දාගෙන යන්න මයි පුතාලා. හරිද? හાર્ට් එකක් දාගෙන යන්න. නිකන් යන්නේ නැතුව හાર્ට් එකක් දාගෙන වැඩේට සෙට් වෙලා යන්. එතකොට තමයි ඉතින් ඒකේ අපි සතුටු වෙන්නේ ඈ. හරි. එහෙනම් හැමෝටම ජය වේවා.